පින්වතුනි දැන් ඔබ සියලු දෙනාම බොහොම කල්පනාකාරීව මේ නිවන් මාගේ යන බව අපිට ටික ටික පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ඔබ සියලු දෙනාම උත්සාහයක් දරනවා ඇත්තට මේ ප්‍රතිපදාව තුල ඉන්න. මේ දේශනාවලින් පැහැදිලි කළ දෙන්න උත්සාහ කරන ප්‍රතිපදාව පින්වතුනි ඔබ තුලම නැගෙන්න ඕන එක. ඒකයි අපි ඔබට කියන්නේ නිවන කියන එක තරු ලකුණු ටිකක් දාලා ලියා ගන්න පුළුවන් විෂය කරුණක් නෙමෙයි කියලා. මේ දේශනාවේ සාරාංශය කියලා තරු ලකුණු ටිකක් දාලා ලියා ගන්නවා අන්තිමට ලියලා තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම විතරයි. එහෙම කරන්න බෑ පින්වතුනි. මේ වෙලාවේ මේ කතා කරන ටික ඔබට තරු ලකුණක ලියන්න බෑ. මොකද මේ වෙලාවේ කතා කරන්නේ ඔබ නොදන්න කරුණක් නෙමෙයි පින්වතුනි. මේ වෙලාවේ මේ කතා කරන්නේ ඔබගේ මනස සුවපත් කරන්න පුළුවන් කරුණක්. ඒ කියන්නේ මේ කරුණු කාරණා අහගෙන ඉඳද්දි පින්වතුනි ඔබ දන්නේම නැතුව ඔබගේ මනස ගොඩාක් සුවපත් භාවයටපත් වෙනවා. ඒක පොයින්ට්ස් වලින් ගන්න බෑ. ඒක නිසා ඔබ තරයේම ඔලුවට ගන්න පින්වතුනි මේ කාරණාව නිවන කියලා කියන්නේ අතිශයින්ම ප්‍රායෝගික කාරණාව. ප්‍රායෝගිකත්වයටම යන්න නිවන ඇතුළේ. පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වතුනි මේ හැම එකක්ම හිතටම ගන්න. මම එකෙන් කියන්නේ ලියන්න එපා කියලා නෙමෙයි. මේ හැම එකක්ම හිතටම ගන්න උත්සාහ කරන්න. හිත හදා ගැනීම පිණිසම. දැන් මම ඔබට කිව්වොත් එහෙම පින්සිතක් සාදාගත යුතුයි කියලා. දැන් ඔබ ඔක කොලයක ලිව්වට පින්සිතක් හැදෙන්නේ නැහැ. මක් වෙන්න ඕනද? පින්සිතක් සාදාගත යුතුයි. පින් සිතක් කියලා කියනකොට පින්වතුනි ඔබගේ හිත ඒ කියපු දහමට දැන් ඒකත් දහමනේ. පින් සිතක් සාදාගත යුතුයි කියන එක දහම නෙමෙයිද බං? දහම කියන්නේ මොකක්ද එතකොට? දහම කියන එකේ අර්ථය තමයි පින්වතුනි දරනවා කියන්නේ. සබා දහම කියලා කිව්වේ තම තමන්ගේ භාවයේ දැරීම. අපි ඔක තව ටිකක් ගැඹුරට අරන් කිව්වොත් එහෙම අවිද්‍යා තෘෂ්ණා සහගතව හැදෙන භාවයන් දැරීම. ඒක තමයි සබාධම කියලා කියන්නේ. මේ සබාධම හැදුවේ කවුද? සබාධම හදලා තියෙන්නේ කවුද පින්වතුනි? කවුද හදලා තියෙන්නේ? අවිද්‍යා තෘෂ්ණා සහගත මානසිකත්වය. අවිද්‍යා තෘෂ්ණා සහගත මානසිකත්වය තමයි මේ සම්පූර්ණම සබාධම හදලා තියෙන්නේ. සබාධම කියලා කිව්වට පස්සේ සබාධමට අයිති නැති එකක් කියන්න පුළුවන්. සබාධමට අයිති නැති ඒවා තියෙනවද? ඔබ අයිතිද නැද්ද? අයිති. මේ හැම එකක්ම සබාධම තමයි. ඒකයි මේ ලෝකෙ පින්වතුනි නැචරල් ආටිෆිෂල් කියලා දේවල් නැහැ. ඔක්කොම නැචරල් තමයි පින්වතුනි. දැන් අපි එක කොටසක් වෙන් කරලා තියෙනවා මිනිස්සෙක් විසින් හැදුවා නම් ඒකට ආටිෆිෂල් කියන්න දාලා. නමුත් මේ ලෝකේ තියෙන හැම එකක්ම පින්වතුනි නැචරල්. හැම එකක්ම සබාධමට අයිති. ඒතර සබාධම කියලා කිව්වේ අවිද්‍යා තෘෂ්ණා සහගත මානසිකත්වයකින් යුතුව ගොඩනැගෙන දේවල් දැරීම. ඒ අවිද්‍යා තෘෂ්ණා සහගත ඔය හිතේ ගොඩනැගිච්ච දේවල් පින්වතුනි දැන් දැරෙනවා ඔය ලෝකේ තියෙන හැමතැනම. ඔය ගහකොළ කියන්නේ මොනවද පින්වතුනි? අවිද්‍යා තෘෂ්ණා සහගතව ගොඩනගපු දේවල්. හිතකින් ගොඩනැගිලා ගිය ශක්තිය පින්වතුනි ඔන්න ඔය විදිහට දැරෙනවා ලෝකේ. ඒකයි ඇත්ත. දහමක් කියලා කියන්නේ පින්වතුනි දරනවට.
එහෙනම් දැන් භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම හේවත් බුද්ධ ධර්මය කියලා කියන්නේ පින්වතුනි ඒකත් යම් දැරීමක්. නිවන් මාර්ගට මේ ලෝකෙන් එතර වීම පිණිස දැරිය යුතු යමක් තියෙනවා නම් අන්න ඒකට කියනවා පින්වතුනි බුද්ධ ධර්මය. ස්වර්ගයට යන්න දැරිය යුතු යම් ධමයක් තියෙනවා නම් ඒකට කියනවා දේව ධර්මය කියලා. පව් කිරීමට තියෙන ලැජ්ජාව සහ බය. යමෙක් පව් කිරීමට ලැජ්ජා බය ඇතුව ජීවත් වුණා නම් ඒ කෙනා පින්වතුනි ස්වර්ගස්ත වෙනවා. ඒක දේව ධර්මය. යම් කෙනෙක් සතර බ්‍රහ්ම විහරණයට අනුව ජීවත් වුණා නම් පින්වතුනි ඒක බ්‍රහ්ම ධර්මය. ඒ කෙනා බ්‍රහ්ම ලෝකේ තමයි නතර වෙන්නේ. බලන්න හිතේ යම් දෙයක් ඇඳුනා නම් අන්න ඒක ඒ ඇඳිච්ච දෙයට අනුකූල වෙච්ච දැරීමක් මේ ලෝකේ හැමතැනම තියෙනවා. මේ 31 ලෝක තලයේම නිර්මාණය වෙලා තියෙන්නේ ඔන්න ඔය මානසිකත්වය නිසා. හිතෙහි දැරිච්ච දේවල්, අවිද්‍යා තෘෂ්ණා සහගතව ගොඩ නැගිච්ච දේවල් පින්වතුනි. ඒව තමයි ඒව දරලා තියෙන්නේ ලෝකේ. එහෙනම් පින්වතුනි මේ ධහම ගත්තත් ඕන ඕක තමයි. එහෙනම් දැන් අපි ඔබට කිව්වොත් එහෙම පින්වතුනි පින්සිතක් සාදාගත යුතුයි කියලා. එහෙනම් දැන් එතනින් එහාට වෙන්න ඕනේ මොකද්ද පින්වතුනි? ඔය කියන බණ ටික ඔබ දැරුවා නම් ධාරේත කියන කොටසට අයිති වුණා නම් අපි ගිය සතියේ කතා කළා ධාරේත ගැන. ඔන්න ඔය ධහම ඔබ දැරුවා නම් පින්වතුනි දැන් ඔබගේ හිත පින්සිතක් වෙලා තියෙන්න ඕනේ. මේ කියන වෙලාවෙම දැරුවා නම් ඒක පින්සිතක් දැන් ඔන්න ඕකයි පින්වතුනි සමාධිය. හිත දැරුවා ඒක. ඒ කියන්නේ දැන් ඒ හිතේ ස්වභාවය පින්සිත. මිසක් පින්වතුනි මේක කරුණු නෙමෙයි. ඒ හිතේ ස්වභාවය තමයි පින්සිත කියලා කියන්නේ. ප්‍රායෝගිකව මේක ගන්න ඕනේ. ඒ ප්‍රායෝගිකව මේක ගන්න තමයි පින්වතුනි මේ දේශනා පැය 3-4 තිස්සේ කරන්නේ. එහෙනම් ඔබගේ හිත පින්වතුනි පුළුවන් තරම් ඒවට සමාහිත කරනවා. ආයි මෙතනින් ගියාට පස්සේ ඔබට ඔක සමාහිත කරවන්න ලේසි වෙන්නේ නැහැ පින්වතුනි. ඒවා සමාහිත වෙනවා වෙන වෙන දේවල් වලට. මතකයි නේද යාළුවොත් එක්ක පාටියක් දාන්න ගියාට පස්සේ මොකද්ද ඔබගේ මානසිකත්වය මොකද්ද කියලා? ඔබ ඒකෙම හිටියානේ පින්වතුනි. ඒ මානසිකත්වයේම ඔබ හිටියා. ඒ පාටියක් දාන්න ගියාට පස්සේ ඒ යාළුවෝ ටිකත් එක්කම හිටියා පින්වතුනි. ඒක තමයි ඔබගේ මානසිකත්වය. අන්න පිරීලා ගියා පින්වතුනි හිත. ඒකත් සමාධියක්. ඒ සමාධිය වලට අපි කියනවා කාම සමාධිය කියලා. කාම සමාධියේ ස්වභාවය ඒකයි පින්වතුනි. ඔබ චිත්‍රපටියක් එහෙම බලනකොට බලන කැමැතිම જાතිය චිත්‍රපටියක් බලන කාලෙක මොකද උනේ කියලා කල්පනා කරලා බලන්න. කැමැතිම જાතිය චිත්‍රපටියක් නම් පින්වතුනි ඔබට සිහියක් නැහැනේ. මොකද ඔබ ඒකෙම ජීවත් වෙනවා. ඒතර ඒකේ අම්මා අඬද්දී ඔබ මොකද කරන්නේ? එතන ඒකේ කාට හරි ගහද්දී ඔබත් මෙහෙම වෙන්නේ නැද්ද පොඩ්ඩක්? ඔබත් පොඩ්ඩක් පස්සට වෙනවා. හේතුව මොකද්ද? ඔබටත් වැදුනොත් එහෙම. අර ඒ තරම් පින්වතුනි හිත සමාහිත වෙනවා මේ දේවල් වලට. ඒවා කාම සමාධි. එතකොට එහෙනම් මේ දහම අහනකොට පින්වතුනි ඔබට ඔබ විසින් කළ යුතු දේ තමයි මේ කියන ඒවා පින්වතුනි සමාහිත කරන්න. මේ කියන ඒවායෙන් හිත තියාගන්න. පින්සිතක් ඇති කරගන්න කිව්වොත් පින්වතුනි ඔබ උත්සාහ කරන්න පුළුවන් තරම් පින්සිතක් ඇති කරගන්න. ඒකයි පින්වතුනි ඇත්තටම අපි පුළුවන් තරම් පිරිසට කියන්නේ ආරාමයට එන්න කියලා. අපි දන්නවා හැමෝට මේක කරන්න බෑ. විශේෂයෙන් පිටරට ආදී වශයෙන් ඉන්න පිරිසට පින්වතුනි අමාරුයි කරන්න. නමුත් අපි හැමතිස්සෙම කියන්නේ පින්වතුනි ආරාමයට එන්න කියලා. මේ ආරාමයට එන අයගේ ඔය ගතිය හැදෙන ප්‍රමාණය හරි වැඩි පින්වතුනි. ඒකට හේතුව කල්යාණ මිත්‍ර ඇසුර හතර වටෙන්ම ලැබෙනවා පින්වතුනි. ආරාමයට එන්න බැරි වෙන අයට කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබෙන්නේ පින්වතුනි මේ කවුරු හරි හාමුදුරන් වහන්සේලා වගේ දේශනාවකින් විතරයි. ඉතින් මේ දේශනාව අහගෙන ඉන්නකොට හරි ෂෝක් කියලා හිතෙනවා. එච්චරයි පින්වතුනි. ප්‍රතිපදාවට වැටෙන්න හරි අමාරුයි. නමුත් ඔබ මේක ඇතුළට ආවට පස්සේ පින්වතුනි ඔබට පේනවා අනික් පිරිස ප්‍රතිපදාවේ වැටිලා ඉන්නේ හැටි. ඔබට පේනවා පින්වතුනි ස්වාමීන් වහන්සේලා ප්‍රතිපදාවේ ඉන්නවා. ඔබට පේනවා අනගාരിക මහත්තුරු ප්‍රතිපදාවේ ඉන්නවා. අනගාരികා මහත්මීන්ල ප්‍රතිපදාවේ ඉන්නවා. සීල ශ්‍රාවිකා මහත්මීන්ලා. ඔය ආදී වශයෙන් පින්වතුනි ටික
ඔබට පේනවා හැමෝම මේ ප්‍රතිපදාවක් පැත්තට යනවා කියලා. රස්සාවක් කරගෙන කොහොම හරි කමන්නේ මේක ඉතුරු ටික කරගන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න තව දවස් දෙකක් මම කොහොම හරි කැප කරනවා කියලා මේ පැත්තට එන සීල උවැසි මහත්මීන්ලව දකිනවා. අනිත් පැත්තෙන් සීල ශ්‍රාවක මහතුරුන්ව දකිනවා. මේ හැම එකක්ම දැක දැක අපින්වතුනි ඔබට හිතෙනවා මේ පිරිස ලොකු ගමනක් යනවනේ. ඇයි මට යන්න බැරි කියලා. අපි හැමදෙස්සෙම ඕක පුරුදු වෙලා හිටියනේ පින්වතුනි. ඒගොල්ලන්ට පුළුවන් නම් ඇයි මට බැරි කියලා. ඒක අපි හිතන්න පුරුදු වෙලා හිටපු මිනිස්සු. අන්න ඒක නිසා පින්වතුනි අපිට හැමතිස්සෙම ඔන්න ඔය කාරණාව හිතෙනවා. එතකොට ඔබ මේ ස්ථානයට ඇවිදilla පින්වතුනි බණක් භාවනාවක් කරන්න පටන් ගනිද්දී පින්වතුනි ඔබට දැනෙනවා මේ අනික් මිනිස්සු යනවනේ මාත් යන්න එපා කියලා. නමුත් ඔබ හිතියොත් එහෙම පින්වතුනි යම් පිරිසක් ළඟ ඒ පිරිස මේ බණ භාවනාවලට කිසිම කැමැත්තක් නැති මතක් කරලා බලන්නකෝ ඔබගේ අතීතේ. ඒ වගේ දේවල් වලට කිසි ඇල්මක් නැති පිරිසක් එක්ක ඔබ හිටියා නම් එහෙම පින්වතුනි ඔබ දන්නේම නැතුව ඒ පැත්තට යනවා. අන්න ඒක නිසා ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වතුනි ඔබව ආරාමයට ගේන්න. මට හොඳටම විශ්වාසයි ඔබ ආරාමයට ගෙනාවොත් ඔබ මේ පැත්තේ ඉන්නේ වැඩි කාලයක්. ඔබ ටික මේ පැත්තට යනවා. දැන් හිතන්න එපා ඒක නිසා තමයි අපි ආරාමයට එන්නේ නැතුව දුර ඉඳලා බණ අහන්නේ නැත්නම් අපිට මෙහෙම වෙන්න වෙනවා කියලා. පින්වතුනි මම මේ කියන ඒවා ඔබට තේරෙයි තව ඉස්සරහට. මට කියන්න තියෙන්නේ යන්කෝ තව ඉස්සරහට කියලා. සමහර වෙලාවට පින්වතුනි ඔබට හිතනවා ඇති ගුරු හාමුදුරුවෝ ටිකක් තදින් කියනවා මේක කරගන්න කියලා නෑ. ඊට වඩා ටිකක් සොෆ්ට් වුණා නම් හොඳයි වගේ. අර එහෙම හිතෙනවා ඇති සමහර විට. බල කරනවා වගේ ගතියකුත් තියෙනවා නේද නිවන් දකින්න. මට මෙච්චරයි ඔබට ආදරේ පෙන්වන්න පුළුවන් මේක. මොකද භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ හිංසාවට තැනක් නැහැනේ. නැත්තම් බෙලි කැටියෙන් අල්ලලා ටෝකු දෙකක් අයින්නවා ගිහිලා මග වඩපිය කියලා. ඒකට හේතුව පින්වතුනි ඔබට නොපෙනෙන ගොඩක් දුර පේන නිසා. අචරිත්වා බ්‍රහ්මචරියං අලද්දා යොබ්බ නේදන. ජින්න කොංචාව ජායන්ති කීනමච්චේව පල්ලලේ. ඔන්න ඕක තමයි ඔබට අන්තිමට වෙන්නේ පින්වතුනි. ඇඟ හිරි වැටෙනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන උපමාවෙන්. මේ බොහොම භද්‍ර යෞවනයේ ගත කරන කාලේ ඔය කාලේදී පින්වතුනි මොකද කරන්නේ? පස්සේ බැරියා නිවන් දකින්න. මේ තරුණ කාලේ අපි බොහොම ජොලියෙන් ඉන්න ඕනේ කාලේ. පස්සේ බැරියා නිවන් දකින්න කියන මානසිකත්වයට එනවා පින්වතුනි. අන්තිමට අර මසුන් නැති වෙච්ච විලක ඉන්න කොස්වා ලිහිනියා වගේ පින්වතුනි. කොස්වා ලිහිනියට නම් ප්‍රශ්නයක් නැහැ පින්වතුනි. ඒකට තියෙන්නේ මැරෙන්න විතරයිනේ. ඒක කොහොමද සතර අපායේ ඉන්න එකෙක්නේ. නමුත් ඔබට තියෙන ප්‍රශ්නයක් පින්වතුනි ඔබ මැරෙනවා විතරක් නෙමෙයි ඔබ ඉපදිනවා. නමුත් උපදින්නේ පින්වතුනි ඕකෙන් නෙමෙයි. උපදින්න ගොඩක් දුරට හේතු සැකසෙන්නේ පින්වතුනි සතර අපායේ. එතන ඔබ සතර අපායෙන් නිදහස් කරගන්න කියලා යම් කාලයක් තිබුණා පින්වතුනි. ඒ කාලෙදී ඔබට වෙන වැඩ තිබුණා. ඔය සමාජය ඔබගේ ඔළුව කාලා තියෙන්නේ පින්වතුනි. මගේ ඔළුවත් කාලා තිබ්බා ඔබගේ ඔළුවත් කාලා තියෙන්නේ. දැන් මේ කියන ඒවා පින්වතුනි සමහර වෙලාවට ඔබට නිකන් ගැළපෙන්නේ නැහැ. මේ සමාජයට මේ උන්වහන්සේ හරි අන්තගාමීනේ. මේ උන්වහන්සේ කියනවානේ මේ එක පාටම මේක කරන්න කියලා. මම ඒක දැකලා තියෙනවා අපේ වෛද්‍යවරුන්ගෙන් පින්වතුනි. දැන් අපි අතර ඉන්නවා පින්වතුනි හදිසි අනතුරු සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්. එතුමා දිහා බලන් ඉඳදී අපිට පේන්නේ එතුමා නිකන් හදිසි අනතුරක් වගේ. හරි වේගවත් වෙන්නේ. හරි වේගවත්. ටක්ටක් ගාලා පින්වතුනි දේවල් වලට යොමු වෙනවා. සහ ඒකට හේතුව පින්වතුනි දැන් අපි අපිට තියෙන මොකක් හරි
අතේ අමාරුවක් ඇවිදilla තියෙනවා. ඒ අතේ අමාරුවක් ඇවිදලා තියෙද්දි පින්විතනි මේ ඊයේ වැඩ කළා ඒක වෙන්නේ නැති කියලා අපි ඉන්නවනේ පින්විතනි. නමුත් ඕක වෛද්‍යවරයෙකුට කියපු ගමන් වෛද්‍යවරයා කලබල වෙන එකක් නැද්ද? හේතුව පින්විතනි වෛද්‍යවරයාට පේනවනේ හේතුව මොකක්ද කියලා. ඔය අතේ අමාරුවක් නෙමෙයි තියෙන ඔය පපුවේ අමාරුව තියෙනවා. ඒක අතින් තමයි ඔය පෙන්눔 කරන්නේ කියලා. අන්න එතකොට පින්විතනි හරි වේගවත් මොකක් කරනවද? ඒ දේවල් වලට යොමු වෙනවා. සමහරට අපිට හිතෙනවා මේ මොකටද මේ මෙච්චර දේවල් කරන්න කියලා. මේ පොඩි අතේ අමාරුවට මෙන්න උස්සන් දුවන්න හදනවා. මොකද මේ ඇවිදින්නත් එපා කියන මොකද මේ? එහෙම අපිට හිතෙනවා පින්විතනි. ඒ හිතිලා තමයි අපි කියන්නේ මොකද ડોක්ටර් ඔච්චර කලබල. මේක අතේ අමාරුවක්. හැබැයි දොස්තර මහත්තයා දන්නවා තව වචන දෙකක් කතා කළා නම් මිනිහා මැරෙනවා කියලා ඒකෙන්ද කියනවා. පින්විතනි දන්න නිසා නේද එතුමියලා එහෙම කරන්නේ. වෛද්‍යවරු අපිට ඒකට අනතුරු අඟවන්නේ පින්විතනි දන්න නිසානේ. ඒ ටික දැනගන්න නම් පින්විතනි අපිටත් මෙඩිකල් කොලෙජ් යන්න වෙනවනේ. අවුරුදු 6ක් විතර මෙඩිකල් කොලෙජ් තැපලා පින්විතනි අරගත්ත ලොකු අත්දැකීම් සම්භාරයක් එතනින් එහාට වැඩ කරලා ප්‍රැක්ටිස් කරලා ලොකු අත්දැකීම් සම්භාරයක් වෙනවා. ඒ අත්දැකීම් සම්භාරය නිසා එතුමන්ලා පින්විතනි බොහොම වේගවත් ඒ වෙලාවට ඒ අය දන්න නිසා ඔය කාරණාව. ඒ අය කියන්නේ නැහැ පින්විතනි එහෙනම් හිමීට අරන් එන්නකෝ ඉවර තියෙන වෙලාවට අරන් එන්නකෝ. දැන් ඔබගේ නහරය පුපුරන්න ඕන මෙන්න වෛද්‍යවරු කියනවා කමක් නැහැ හිමීට අරන් එන්නකෝ පුළුවන් වෙලාවක එන්න ඇවිල්ලා යන්න. එහෙම කරන්නේ නැහැ පින්විතනි. නේද? ඒ අය ඒ වෙලාවට මහා පුදුම විදිහට කලබල වෙනවා. කලබල නෙමෙයි වේගවත්. වේගවත් හේතුව මොකද පින්විතනි? ඒ අයට අත්දැකීම් තියෙනවා. දන්නවා තව විනාඩි දෙකයි ඉන්නේ මේ මිනිස්සයා මේ වීඩියෝත්. ඉතින් වෛද්‍යවරුන්ට එහෙම කලබල වෙන්න අයිතියක් තියෙනවා. නේ? අපිට තමයි නැත්තේ. පින්වතුනි වෛද්‍යවරයාට පේන්නේ ඔබ මැරෙනවා කියලා. පින්වතුනි අපිට පේන ඔබ සතර අපායට යනවා කියලා. දැන් වැඩිපුර කලබල වෙන්න ඕනේ කවුද? ඒකයි පින්වතුනි මැරිලා ඔබ ආයි මනුස්ස ලෝකෙ උපදිනවා නම් මැරිලා දිව්‍ය ලෝකෙට හරි ඇතුල් වෙනවා නම් පින්වතුනි ඒක පොඩ්ඩක් අපි ඉවසගෙන ඉමු කියනකො. බැරි වෙලා හරි පින්වතුනි සතර අපායට ඇතුල් වුණොත් ආයි ගොඩේ මන්නේ. ඒකයි පින්වතුනි මෙච්චර මේ පන්නන්නේ පස්සේ. ඔබ හිතන්නේ එහෙම බා කවදාවත් පින්වතුනි මේ පිරිස වැඩි කරගන්නයි මේවා කරන්නේ කියලා. සමහර කෙනෙකුට එහෙම හිතෙනවා. ඔබට හිතෙන්නේ නැහැ. සමහර කෙනෙකුට එහෙම හිතෙන්නේ නැහැ. පිරිස වැඩි කරගන්න කියලා. මේවට නෙමෙයි පින්වතුනි. ඔබව දැකලා කියන්නේ. ඔබට වෙන්න යන දේ දැකලා කියන්නේ පින්වතුනි. ඔබ බේරගත්තේ නැත්නම් කවුරුත් එන්නේ නැහැ බේරගන්න පින්වතුනි. මේක තමයි අමාරුම කාර්යය. ඔබේ ගෙදර ඔබගේ දරුවන්ව බලා ගන්න ඕන කෙනෙකුට පුළුවන් පින්වතුනි. නමුත් ඔබගේ නිවන් මඟ හදලා දෙන්න කිසිම කෙනෙකුට බෑ. අඩුම තරමේ පින්වතුනි බුදුහාඳුරන්ටවත් බෑ. ඒකනේ තුම්මේ කිච්ඡං ආතප්පං අක්කාදාරෝ තථාගත. මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ පින්වතුනි මහා කරුණාවේ උල්පතනේ. භාග්‍යතුන් වහන්සේට පුළුවන්කම තිබ්බනම් අර ඒව මහාන බඹසර හැසිරෙව කියන්නේ වගේ. උපසම්පදාව දෙන්න පුළුවන් වුණා වගේ පින්වතුනි. උන්වහන්සේට පුළුවන්කම තිබ්බනම් එහෙම ඒව මහාන මෙන්න නිවන කියලා දෙන්න. උන්වහන්සේ කරයිනේ පින්වතුනි. එහෙම හිතාගෙන පින්වතුනි පාරමී පිරුවේ. බෝධිසත්වයන් වහන්සේ නමගේ මහා පාරමිතාව කියලා කියන්නේ ලේසි එකක් නෙමෙයි පින්වතුනි. මේ මුළු ලෝකෙම නිදහස් කරනවා කියලා හිතාගෙන ආවේ. මොකද උන්වහන්සේ දන්නේ නැහැ නේ ලෝකෙ ගැන. මුළු ලෝකෙම නිදහස් කරනවා කියලා හිතාගෙන. තමන්ගේ ජීවිතේ දීලා තියෙ කෙස් ගන්නට පින්වතුනි මේ ලෝකේ නිදහස් කරන්න. වැවක් කඩාගෙන ගිහිල්ලා මිනිස්සු යට වෙනවා නම් පින්වතුනි ඒකට කරන්න තියෙන එකම දේ තමන්ගේ අර කාල වගේ තමන්ගේ ඔළුව ගහ ගන්න එක නම් ඒ සිදුරේ පින්වතුනි කිසිම කතාවක් නැතුව ඔළුව ගහ ගන්නව අර ගම බේර ගන්න. ඒ මහ බෝසතාණන් වහන්සේගේ හැටි. ඒ උන්වහන්සේ දකින ඉතින් දුකෙන් නිදහස් කරගන්නවා කියලා හිතන් ඉන්නේ පින්වතුනි. ලෝකයාව දුකෙන් නිදහස් කරනවා. දුක මොකද්ද කියලා තාම දැක්කේ නැහැ. දුක මොකද්ද කියලා දැක්කේ නැති නිසා පින්වතුනි මොනවා හරි කමන්නේ දුකකින් නිදහස් කරගන්න ලොකු අරගලයක යෙදිච්ච කෙනෙක් මහ බෝසතාණන් වහන්සේ. එහෙම අරගලයක යෙදිච්ච උන්වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ දැක්ක පින්වතුනි
මේ ලෝකේ ඉන්න ජීවීන් කියන්නේ මහා සාගරය වගේ නං. උන්වහන්සේට බේර ගන්න පුළුවන් මහා සාගරයට කෙස් ගහක් දාලා උඩට ඉස්සුවට පස්සේ අන්න ඒකේ රැඳෙන වතුර බින්දුව තරම් ප්‍රමාණයක් විතරයි කියලා. ඒ ප්‍රමාණය විතරයි පින්වතුනි. ඒ ප්‍රමාණයත් උන්වහන්සේට පුළුවන් දහම් දෙසන්න විතරයි පින්වතුනි මාර්ග ප්‍රතිපදාවේ හැසිරෙන එක ඒ පිරිස කරගන්න ඕන කියලා උන්වහන්සේ දැක්කා. මතකයිනේ ඔබට භාග්‍යවතුන් වහන්සේ බුද්ධ රාජ්‍යයට පත් වෙච්ච වෙලාවේ පින්වතුනි බැලුවනේ ලෝකෙ දිහා බලනකොට එක එක වැඩ කර හිටියනේ කට්ටිය. ඊට පස්සේ හිතුණානේ මම මේ අවබෝධ කරගත්ත දේ මේගොල්ලෝ කොහේ අවබෝධ කරන්නද කියලා. හේතුව පින්වතුනි උන්වහන්සේ ගාව දහම තිබුණානේ. ඉතින් උන්වහන්සේට එහෙම හිතෙන්න ඕනේ නැහැ නේ පින්වතුනි. දහමෙන් ඔක්කොම කරන්න පුළුවන් නම්. උන්වහන්සේලා අර විදිහට හිතිච්ච හේතුව තමයි පින්වතුනි මිනිස්සු කොහොමද මේ ප්‍රතිපදාවේ හැසිරෙන්නේ කියලා ඕවා කරන අතරතුර. ඉතින් උන්වහන්සේ ලෝකෙ දිහා බලද්දි මොනව නොකර ඉන්නේ නැද්ද මිනිස්සු? බුදුබණක් මොකුත් නැති කාලෙනේ පින්වතුනි. කාමයේ හැසිරෙන එක, පාප කර්ම කරන එක ඕවා කර ඉන්නේ නැතිනේ පින්වතුනි. මේගොල්ලන්ට කොහෙද මේ බණ තේරෙන්නේ වගේ එකක් තේරෙන්නේ නැතිනේ උන්වහන්සේට පින්වතුනි. එහෙනම් හොඳට මතක තියාගන්න මේ ප්‍රතිපදාව තමයි පින්වතුනි අංක එකේ ඉන්නේ. මේ ප්‍රතිපදාව ඔබ විසින් කරගන්න ඕනේ පින්වතුනි. ඒ කරන්න යම් කාලයක් යනවා. ඔබ හිතන්න එපා ප්‍රතිපදාව පින්වතුනි මේ එක පාට ඉවර කරන්න පුළුවන් ප්‍රතිපදාවක් කියලා. ලොකු කාලයක් යනවා මේ ප්‍රතිපදාවට පින්වතුනි. මේ ප්‍රතිපදාව තුළ ඔබ හික්මෙන්න ඕනේ. ඒකයි අපි ඔබට මතක් කරලා දෙන්නේ. මේ ප්‍රතිපදාව තුළ හික්මෙන්න තියෙනවා ඔබට. එන හැම දවසකම මතක් කරන්නම් පින්වතුනි. ඉතින් ඔබ ආයි අමතක කරලා ගෙදර යන්න. කොයි වෙලේ හරි අපි දිනන වෙලාවක ඔබ නතර වෙන්න පින්වතුනි. ඉතින් එහෙම වෙනවා. තරුණ දරුවෝ ඉන්නවා මෙහෙම ඉන්නවා. ඉන්නකොට අතුරුදහන් වෙනවා ඒ දරුවෝ. අතුරුදහන් වෙන්නේ කොයි පැත්තටද? අනගාരിക පැත්තට අතුරුදහන් වෙනවා. අනගාരിക පැත්තට අතුරුදහන් වෙලා යනවා. තරුණ දරුවෝ එනකොට එයා ඇවිල්ලා අහගෙන ඉන්නවා. අහගෙන ඉන්න විතරයි කරන් තියෙන්නේ. හැබැයි මේවා හොඳට මානසිකාට අරන් බලන්න. ඔබට තියෙන එකම ගැළවිල්ල ගැන මේ කතා කරන්නේ පින්වතුනි. හැමතිස්සෙම මේවා ගැන අධ්‍යයනය කරලා බලන්න ඕව පින්වතුනි. මේ කියන ඒවා ගන්න සමාධියට. මේ තියෙන ඒවා සමාධියට ගන්න කියව ගමන් ඇත්තක පියා ගන්න ඕනේද? නෑ. ඒ සමාධි ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඇස් දෙක අරගෙන වඩන්න සමාධිය. කියන භාවනා කරලා දෙයක් කියන්න එපා කිව්ව නෙමෙයි. මේ ඉන්නකොට සමාධිය වඩලා බලන්න පින්වතුනි. මේ කියන එක හිතට අරන් බලන්න පින්වතුනි. ඔබට මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද ඔබට තියෙන ගැරන්ටි එක කියලා. ඔබ මැරලා සතර අපායට යන්නේ නැහැ කියලා තියෙන ගැරන්ටි එක මොකක්ද? කවුද ඉන්නේ ඔබව බේරගන්න කියලා. ඔබට පුතෙක් ඇති, දුවෙක් ඇති. මුණුබුරෝ ඇති සමහර විට. කවුද ඉන්නේ ඔබව බේරගන්න කියලා. කවුද ඔබ වෙනුවෙන් ඇවිල්ලා බණ ටිකක් කියන්නේ කියලා. බණ ටිකක් කියන්න පුළුවන්. ඒ බණ ටික ඔබට අවබෝධ කරවන්නේ කවුද? මේ කියන බණ ටික ඔබට අවබෝධ වෙන්නේ පින්වතුනි ඔබ විසින් කරගත්ත පුණ්‍ය ශක්තියක් නිසා. එහෙම නැතු ඔබට කවදාවත් මේව අවබෝධ වෙන්නේ නැහැ. ඔබ හිතන්න එපා කවදාවත් පින්වතුනි ගුරු හාමුදුරුවෝ අපිට පුදුම විදිහට මහන්සි වෙනවා බණ කියන්න කියලා කොහොම හරි අපිට අවබෝධ කරවනවා කියලා නෑ පින්වතුනි. අවට අවබෝධ කරවන්න බෑ ඔබට කිසි දෙයක්. බුදුන්ට බැරි දේවල් මට කොහොමද බෑ පින්වතුනි. මට පුළුවන් එක එක ආකාරයෙන් දහම කියලා දෙන්න පින්වතුනි. එක එක උදාහරණ උපමා උපමේ අරගෙන දහම කතා කරන්න පුළුවන් පින්වතුනි අවබෝධ වෙන්නේ ඔබගේ පුණ්‍ය ශක්තිය පූර්ණ වෙච්ච ගමන්. එහෙනම් හොඳට මතක තියාගන්න පින්වතුනි පුණ්‍ය ශක්තිය පූර්ණ වීම කියන එක අංක 1ට අවදාලයි මේ කාරණාවට. හොඳ ප්‍රබෝධමත් හිතක් හට ගැනීම කියන එක පින්වතුනි අංක 1ට අදාළයි. අන්න ඒක නිසා තමයි පින්වතුනි මේ මුල් භාගයේ අපි මේ දේවල් කතා කරන්නේ. ඒ කතා කරන වෙලාවට පින්වතුනි ඔබ පුළුවන් තරම් ඒවට සමවදින්න. කවුරු හරි කරන පිනක් ගැන කතා කරද්දී පින්වතුනි ඔබ ඒකට සමවදින්න පින්වතුනි. ඒකට සම්බැඳිලා පින්වතුනි ඔබ ඒ පින් සිතුවිල්ලේ ජීවත් වෙන්නේ වෙලාව. ඒ පින් සිතුවිල්ලේ ඔබ ජීවත් වෙගෙන යද්දී පින්වතුනි ඔබගේ හිතට පුදුම සිසලසක් දැනෙන්න පටන් ගන්නවා. ඇත්තටම ඒකයි ඔබ එන්නේ පින්වතුනි මෙහි. ඔබ මෙහි මේ ගත කරන ජීවිතේ පින්වතුනි හරි සිසිලස්.
ඒක හොඳටම අත්දකින්නවා පින්වතුනි මෙහෙන් එළියට යන අය. සතියක් තිස්සේ කොහේ හරි තැනක වැඩ කරලා ඉවරලා සෙන්සුරාදා ඉරිදට මෙහෙ එන පිරිසට පින්වතුනි ඔක හොඳට තේරෙනවා ඇති. පුදුම සිසිලසක් දැනෙනවා. පුදුම මානසික නිදහසක් දැනෙනවා පින්වතුනි. අන්නේ මානසික නිදහස භුක්ති විඳින්න ඕනේ. ඒ මානසික නිදහසත් එක්ක තමයි පින්වතුනි ඔබට මේ ධහම ටික ටික වැටහෙන්නේ. මේ ධහම වැටහෙනවා කියන්නේ පින්වතුනි පද මතක හිටිනවට නෙමෙයි. ධහම වැටහෙනවා කියන්නේ පින්වතුනි ඔබ දන්නෙත් නෑ මොකද්ද ඔබට වැටහුනේ කියලා පින්වතුනි. කෙනෙක් ඉන්න පුළුවන් ඒ කෙනාගෙන් අහුවොත් මොකද්ද වට වැටහිලා තියෙන්නේ කියලා එයාට කියා ගන්න බෑ පින්වතුනි. අරිහත් වෙච්ච මෙහෙණින් වහන්සේලා ඉඳලා තියෙනවා ඒ කාලේ පින්වතුනි. උන්වහන්සේගෙන් ඇහුවා එක මෙහෙණින් වහන්සේ නමගෙන් ඇහුවට පස්සේ මොකද්ද ලබලා තියෙන ඵලය කියලා. එහෙමනම් කියන්න දන්නේ නැහැ ස්වාමීනි. හැබැයි මට පේනවා විතරයි දකින්න අවශ්‍යතාවයක් නැහැ. අවබෝධ කරපු කොටස කියා ගන්න බෑ උන්වහන්සේට. ස්වාමීනි මට පේනවා. හැබැයි මට දකින්න අවශ්‍යතාවයක් නැහැ. මට බලන්න අවශ්‍යතාවයක් නැහැ. මට ඇහෙනවා. මට අහන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මක් වෙලාද ඔය? අරිහත් වෙලා පින්වතුනි. මේ අරිහත් ඵලය පූර්ණේ කළා තියෙනවා. නමුත් පින්වතුනි දහම් කතාව කියන්න බෑ. එහෙනම් හොඳට මතක තියාගන්න පින්වතුනි අවබෝධය කියලා කියන්නේ අන්න එහෙම කරුණක්. ඒක නිසා න්‍යාය සාකච්ඡාවට ගියාට පස්සේ හොඳට න්‍යාය කියන්න පුළුවන් කියන්නේ පින්වතුනි දහම් අවබෝධයටපත් වෙලා නෙමෙයි. එහෙමත් හිතන්න එපා. මං හොඳට න්‍යාය කියනවා. ඒ කියන්නේ මට අවබෝධ වෙලා කියලාද? එහෙම බෑ පින්වතුනි. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඔබ බලන්න ඔබගේ මානසිකත්වයේ හැටි මොකද්ද කියලා. ඒ මානසිකත්වයේ කොහොමද වැඩිලා තියෙන්නේ කියලා බලන්න පින්වතුනි. අන්න එතකොට ඔබට තේරෙයි ඇතුළට ගිය ප්‍රමාණය කොච්චරද කියලා. ඊටු ටික තියෙන්නේ පින්වතුනි ඔබගේ දක්ෂතාවයක්. ඔබට පුළුවන් හොඳ කොපි කැට් කෙනෙක් වෙන්න. එහෙනම් ඔබට පුළුවන් දෙයක් අහලා මතක තියාගෙන ඒක නැවත කියන්න පින්වතුනි. ඒක ලොකු දක්ෂතාවයක්. ඉතින් ඔබ ඕනේ තරම් දැකලා නැද්ද පින්වතුනි? සමහර ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන් බොහෝම හොඳට බණ කියලා යම් කාලෙකදී සිවුරු ඇරලා යනවා. ඒ බණ ටික අහගෙන ඉඳද්දි පින්වතුනි හිතෙන්නේ මේ උන්වහන්සේ හරියත් වෙලා කියලා. ඕන ටික දවසකින් බලද්දි ගෑනු කෙනෙක් සම්බන්ධ වෙලා සිවුරු ඇරලා ගිහිල්ලා. එතකොට මක් වෙලා තිබිලා තියෙන්නේ? ඒක පින්වතුනි විශේෂ හැකියාවක්. අහගත් ධර්මයක් හිතේ තියාගෙන ඉඳලා ඒවට දරාගෙන ඉඳලා කියන්න බෑ පින්වතුනි. දරනවා කියන්නේ ඔහොම එකට නෙමෙයි. අපි ගිය සතියේ කතා කළානේ. ධාරේත කියන්නේ මොකද්ද කියලා. ඒ දැරීම නෙමෙයි. මතක තියාගෙන ඉඳලා ඒක බොහොම අලංකාර විදිහට කියන්න පුළුවන්. හැබැයි ඒක දරනවා නෙමෙයි පින්වතුනි. ඔය ඔබ අහන බණ පින්වතුනි ඇතුළට යන්න නම් ඔබගේ හිත ඒකට අදාළ ගැළපෙන විදිහට සකස් වෙලා තියෙනවා. අන්න ඒක සකස් කරන්න ඉන්න අතරතුර. පුළුවන් තරම් පිනෙහි දාලා තියන්න පින්වතුනි. පුළුවන් තරම් සිසිලසෙහි දාලා තියන්න. දැන් අපි ස්වාමින් වහන්සේලාට කරන දේශනාවල මේට වඩා පොඩ්ඩක් වෙනස් විදියට ප්‍රතිපදාව කතා කරනවා. ඒ වෙද්දී ඔබට ටික ටික එයි. මෙතන එහෙම ඒ තරම් ප්‍රබලව ප්‍රතිපදාව කතා කරන්න බෑ. ඔබට පුළුවන් වෙයි ඒව ඉස්සරහට. ඒ ප්‍රතිපදාව කතා කරද්දී පින්වතුනි උන්වහන්සේලාට දස පාරමී පූර්ණය ගැන කතා කරනවා. දස පාරමී පූර්ණය කොහොමද සිද්ධ වෙන්න ඕනේ කියන එක. හැබැයි ඔබ දන්න විදිහට නෙමෙයි. ඒකම එක කාරණාවක් විතරක් ඔබට කියන්නම් පින්වතුනි මේ සිසිල් භාවය.
මානසික සිසිලස කියන එක පින්විතනි ඔබගේ ජීවිතවල තිබුණේ නැත්නම් කවදාවත් පින්විතනි බුදුදහම ඇබ්සෝබ් වෙන්නේ නැහැ ඇතුළට. මානසික සිසිලස. හොඳ සිසිල් වූ ලයක් තියෙන්න ඕනේ ඔබට පින්විතනි. අන්නේ සිසිල් වූ ලය මඩලක් හදාගන්න. මේ කරන හැම එකක්ම උපනිශ්‍රේ වෙනවා. අනික් මිනිස්සුන්ගේ හොඳ ගුණධර්ම දකින්න එක. ඒ ගුණධර්ම ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන්කම. ඒ හැම එකක්ම පින්වතුනි ඔය හදවතේ තියෙන සිසිලස වඩා ගන්න හරි වටිනවා. ඔබ හිතන්න එපා පින්වතුනි කර්මස්ථානයක් මොකක් හරි හොයාගෙන කොහේ හරි පොතකින් හරි පත්තරකින් හරි තිබුණා කර්මස්ථානයක් ගත්තා කොහේ හරි තැනක වාඩි වුණා වඩාගෙන ගියා දැන් හරි ගියා කියලා එහෙම හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ පින්වතුනි. එහෙම වෙච්ච කෙනෙක් ඉන්නවනම් නිකන් පෙන්නන්නකෝ. එහෙම වෙන්නේ නැහැ. මේක වෙන්න නම් පින්වතුනි බුදුදහම ඔබගේ හිත ඇතුළට කාවදින පරිසරයක් ඔබගේ හිතේ හැදෙන්න ඕනේ. ඒකට පින්වතුනි ඔබ වෙනම ලෝකයක ජීවත් වෙන්න ඕනේ. වෙනම ලෝකයක. ඒක තමයි ඔබ මෙහි ආරාමයට ආවට පස්සේ අපි ඔබ වෙනම ලෝකයක ජීවත් කරා. ඔය එළිය ලෝකය කියලා කියන්නේ පින්වතුනි ඔබගේ හිත හැමතිස්සෙම සැඩ බවට පත් කරන වැඩ පිළිලක් තියෙන තැන. හිත සැඩ බවට පත් කරනවා. දැන් ඔබ මේ ආරාමයට ආවට පස්සේ පින්වතුනි කවුරු හරි මිනිස්සෙක් තව ගෑනු කෙනෙකුට ගහනවා නම් ඒක දකින්නකොට ඔබගේ හිත සැඩ බවට පත් වෙනවද නැද්ද? පුංචි දරුවෙකුට අල්ලගෙන ගහනවා නම් කවුරු හරි පින්වතුනි. සතෙකුට සර්පයෙකුට හිංසා කරනවා නම් හිත සැඩ බවට පත් වෙනවද නැද්ද? ඉතින් ඔබ ඕවා නෙමෙයිද පින්වතුනි එළිය දකින්නේ? කුණු හරපෙන් බැන ගන්නවා නම් පින්වතුනි මේ ආරාමේ කවුරු හරි ඔබ එනකොට උඹ තෝ නොදකින් කියලා කතා කරනවා නම් පින්වතුනි ඔන්න ඔබගේ හිත සැඩ බවට පත් වෙනවා. නමුත් එහෙම පරිසරයක් අපි මේකේ හදලා නැහැ. මේකේ හදලා තියෙනවා බොහොම සුන්දර පරිසරයක් පින්වතුනි ඕන කෙනෙකුට ඇවිදලා ජීවත් වෙන්න පුළුවන් වෙනවා. තව කෙනෙකුට කරදරයක් කරන අයට මෙහි ඉන්න දෙන්නේ නැහැ අපි. කාටවත් කරදරයක් කරන්නේ නැතුව තමන් ආපු වැඩ පිළිවෙල කරගෙන යන අයට පින්වතුනි මෙහි පාරාදීසයක් බවට පත් කරලා තියෙනවා. එතකොට ඔබ මෙහෙට ආවට පස්සේ පින්වතුනි හැමතිස්සෙම ඔබගේ හිත සිසිල් භාවයට පත් වෙනවා. ඔබ දකිනවා පින්වතුනි කෙනෙක් තව කෙනෙකුට උදව් කරනවා. ඔබ දකිනවා යම් තැනක පින්වතුනි ස්වාමින් වහන්සේලා පිරිසක් තවත් පිරිසක් වට කරගෙන දහම් දේශනවා. න්‍යාය සාකච්ඡා කරනවා දකිනවා පින්වතුනි. පිරිසක් වැලිමලුවේ බණ භාවනා කටයුතු කරනවා දකිනවා. තව පිරිසක් ධර්ම දේශනාවක් අහනවා දකිනවා. තව පිරිසක් භාවනා කරනවා කොතන හරි තැනක. බුදුගුණ සජ්ජායනා කරනවා. මෙහෙර විහාර අතු ගන්නවා අමදිනවා ඒ කටයුතු කරනවා. මේ හැම එකක්ම දැක පින්වතුනි ඔබගේ මානසිකත්වයේ සුද්ධ භාවයට පත් වෙනවා. ඒකයි අපි කියන්නේ පින්වතුනි මේ පිම්බිමක් දැක බලා ගන්න මහා පුදුම පිනක් තියෙන්න ඕනේ. ඉතින් අද ඔබට මේ පින උදා වෙලා තියෙනවා පින්වතුනි. ඒකට පයින් ගහ ගන්න එපා. මේ තැන්වලට ඇවිදින්න පින්වතුනි මේ තැන්වල වාසය කරන්න එක දවසක් එක පැයක් ඉඳලා යන්න පින්වතුනි මහා පුදුම පිනක් තියෙනවනේ මිනිස්සෙකුට. අද ඒ වරම ඔබට ලැබිලා තියෙනවා. මේ වගේ මිනිස්සු පිරිසක් දැක බලාගෙන මේ විදිහට දෘෂ්ටි ගන්න ඔබට ලොකු පරිසරයක් හැදිලා තියෙනවා. මේ හුදෙක්ම අපිව දැකලා විතරක් නෙමෙයි පින්වතුනි. මෙයාද ආරාමයට උදේ වැඩිය පින්වතුනි. නායක ස්වාමින් වහන්සේ නම කොළඹ පළාතේ ලොකු පන්සලක නායක හඳුරන් වහන්සේ. ඒ වගේ මං හිතන්නේ ඇමරිකාව ආදී වශයෙන් රටවලත් මෙහෙර විහාර තියෙන ස්වාමින් වහන්සේ නම බොහොම උගත් ඒ වගේම මේ සමාජීය ශාසනික කටයුතු කරන උන්වහන්සේව අපිට මුණ ගැහෙන්න ලැබුණා පින්වතුනි විනාඩි කිහිපයකට පෙරහැර පටන් ගන්න කලින් ඒ විනාඩි 20 30 ඇතුළෙම උන්වහන්සේ පින්වතුනි මේ ආරාමේ ඉන්න සිව්වනක් පිරිස ගැන ප්‍රශංසා කරපු එකමයි කළේ. උන්වහන්සේ ඒ ගේට්ටුවෙන් වැඩපු වෙලාවෙ ඉඳලා පින්වතුනි උන්වහන්සේ දැකපු දේවල් උන්වහන්සේ කියනවා මේ අදාහ ගන්න බෑ. උන්වහන්සේ අපිට කියනවා එක පැත්තකින් මේක වැටෙද්දි අනිත් පැත්තෙන් නගා සිටවන්න පිරිස හැදෙනව නේද කියලා. පින්වතුනි ස්වාමින් වහන්සේලාව දැකලා නෙමෙයි.
ස්වාමීන් වහන්සේලා පොඩි පිරිසයි දැක්කේ ඒ වෙලාව වෙනකොට. ඔබ සියලු දෙනා දැකලා තියෙනවා. මේ අනගාരിക මහතුරු පෙන්නලා මට කියනවා පුදුම නිදහසේ ඉන්නව නේද? ඒ නිදහස කියලා කිව්වේ මොකද වැඩ පොලක් නැතුව ඉන්න කියලාද? අපේ අනගාരിക මහතුරුන තරම් වැඩ නැහැ ලෝකෙ ඉන්න කිසිම කෙනෙකුට. මොකද ඒ අය ඉන්නේ ශාසනයට කත් අදින කාලේ. ශාසනයට දරදිය අදින කාලේ. ශාසනික උරුමය ගන්න. අපිට ඕනේ එහෙම අය තමයි. ඊළඟට පැවිදි වෙච්ච දවස් ඉඳලත් මොකද්ද කරන්න තියෙන්නේ? ශාසනයට දරදිය අදින්න ඕනේ. ඒක තමයි අපේ විදිය. අන්තිම හුස්ම පොද දක්වාම මේ ශරීරයේ ශාසනයට කැප කරලා තියෙන කෙනෙක්නේ අන්තිම හුස්ම පොද දක්වාම මේ ශාසනයට කරන්න පුළුවන් උපරිමේ කරන්න. එහෙම දරුවෝ තමයි අපි ඒ ගන්නෙත් ඇතුළට. ගන්නෙ නෙමෙයි එන්නේ එහෙම දරුවෝ. පින්වතුනි ඊට වෙනස් කෙනෙක් ආවොත් මක් වෙනවද? වැඩි කාලයක් ඉන්නේ යනවා පින්වතුනි. එතකොට බලන්න පින්වතුනි උන්වහන්සේ කිව්වේ මේ බාන්නක මේ පුදුම හිනාවක් නෙමෙයි මූණවල තියෙන්නේ. ඒ හිනාව මැකෙන්නේ නැහැ මේ තරුණ දරුවන්ගේ. ඒ විදිහට පින්වතුනි පුදුම විදිහට වර්ණනා කළා ඔබ සීල දෙනා ගැන. උන්වහන්සේලාට මේ වෙනස දැනෙනවා පින්වතුනි. උන්වහන්සේලාටත් ඉන්නවනේ දායක දායිකා. ඊට වඩා මොකද්දෝ වෙනසක් උන්වහන්සේලාට දැනෙලා තියෙනවා. උන්වහන්සේ නිතරම කිව්වා පින්වතුනි මේ ධර්මයේ හාස්කවම තමයි නේද කියලා. මිනිස්සු ධර්මයේ තේරුම් ගන්නවා නම් මේ විදිහේ පිරිස් හැදෙනව නේද කියලා. මේ ධම් දේශනා අහන උතුමෙක්. සමහරට අපිට මේ වෙනස තේරෙන්නේ නැහැ පින්වතුනි. නමුත් ලෝකයට මේක හොඳට දැනෙනවා. එතකොට ඔබ මේ ආරාමයට ඇවිදින්න කටයුතු කරද්දී පින්වතුනි ඔබටත් ඕක දැනෙනවා. ඒක නිසා හැමතිස්සෙම උත්සාහයක් දරන්න පින්වතුනි මේ ප්‍රතිපදාව ඇතුළෙම ඉන්න බණ ටිකක් අහලා විතරක් සැනසෙන්න හදන්නේ නැතුව. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි YouTube එකෙන් බණ අහනවා. ඒක මදි පින්වතුනි. අපි අහවල් දේශනාවට ගිහිල්ලා බණ අහනවා. ඒකත් මදි පින්වතුනි. දැන් ඔබ අතට හිතෙන්න පුළුවන් අපි ඉතින් හැමදාම සෙන්සුරාදා හවසට ඇවිල්ලා බණ ටිකක් අහනවා. හොඳ වෙලාවට අඳුරම සෙන්සුරාදා දවසේ හරි මෙහෙ ඉන්නේ පින්වතුනි. අපි හිතමුකෝ අපි වෙන තැනක දේශනාවක් කළා කියලා. උදාහරණයක් විදිහට අපි ගමු රාජගිරිය දේශනාව අපි ඉංග්‍රීසි දේශනාව. එතන පින්වතුනි යම් උදේ වරුවක කාලයක් ඒ පිරිස ගත කරනවා. අපි මේ පිරිසට හැමතිස්සෙම කියන්නේ පින්වතුනි ඔය මදි කියලා. ඔය මදි දෘෂ්ටි ගන්නෙන්න. ඒක නිසා අපි උත්සාහ කරනවා පින්වතුනි මේ පිරිසව පුළුවන් තරම් මෙහෙට ගෙන්න ගන්න. බොහොම කාර්යබහුල පිරිස් පින්වතුනි. එතකොට ඔබට හිතෙනවා කියන්නේ මොකද්ද? ඇයි අපි කළුද කියලා? ඒක තමයි පින්වතුනි. අපි මේ පිරිසට මේක තේරුම් කරමු. මම උදාහරණයක් ගෙවුව එකක් ඔය. තව ඕනේ තරම් තියෙන තැන් තිබ්බොත් එහෙම පින්වතුනි මම කියන්නේ ඔබ ඔය ගත්ත අත්දැකීම අන්න ඒ අයට තේරෙන්න ඕනේ කියලා. ඔබත් බිසි. නමුත් ඔබ කොහොම හරි දවස් දෙකක් වෙන් කරගත්තා. ඔබ කොහොම හරි ජීවිතේම වෙන් කරගත්තා. ඔබ කොහොම හරි එක දවසක් වෙන් කරගත්තා. දැන් ඊළඟට බලන්න දවස් දෙකක් වෙන් කරගන්න. බලන්න උත්සාහයෙන් යන්න ඉස්සරහට. අදිස්ථානයෙන් යන්න ඉස්සරහට. මොකද හේතුව ඔබට ඉන්න ඔබ විතරයි. විලේ මාළු ටික මැරිලා ගියාට පස්සේ පින්වතුනි ඔබට ගොඩ යාමක් නැහැ. ඒ විලේම වැටිලා මැරිලා යන්න තමයි තියෙන්නේ පින්වතුනි. ගොඩ දාගන්න පුළුවන් එකම විදිහ මේ කියන්නේ. එතකොට අපි මේ පිරිසට කියනවා එන්න කියලා ආරාමෙට. මොකද නැත්නම් පින්වතුනි මේක එක දේශනාවක් විතරක් වෙනවා.
අර කල්යාණ මිත්‍ර සම්පත්තිය එක ස්වාමින් වහන්සේ නමකගෙන් ලැබෙනවා. ධර්මය ඇහෙනවා. නමුත් පින්විතනි අනිත් අය කරන දේවල් එහෙම ඔළුවට යන්නේ නැහැ. අනිත් අය මොනවද කරන්න කියන එක ඔළුවට යන්නේ නැහැ පින්විත. නමුත් මෙහෙට ආවනම් පින්විතනි ඔබට පේනවා මේ අය කරනවා. සමහරවිට ඔබ හිතාගෙන ඉන්නවා ඔය ඉතින් පන්සල් වල ටින් එච්චර ඉතින් උගත් අය නෙමෙයිනේ ඉන්නේ. වගේ එකක් හිතාගෙන ඉතින් ඔබ එනවා. ඒ එනකොට පින්විතනි ඔබ දකිනවා ඔබට උගන්වපු ගුරුවරුත් ඉන්නවා මේකේ. ඔබ වැඩ කරපු ආයතන වල ලොක්කොත් ඉන්නවා මේකේ. අන්න එහෙම දකිනවා. අන්න එතකොට ඔබට හිතෙනවා මම මොකෙද්ද මේ මෙන්න උගත්තු. කියලා දැන් ඔබට හිත හැදිලා එනවා පින්විතනි මක් වෙන්නද? ආපහු සැරයක් අර හිත හදාගන්න මේ පැත්තට එන්න. එහෙම නැත්නම් ඔබ ගෙදරට වෙලා බණ ඇහුවොත් එහෙම වෙන්නේ පින්විතනි. ඉතින් ඔබ ඉන්නවා ගෙදර කවුරු හරි ඉන්නවා නම් පින්විතනි එයත් ඉන්නවා. ඉතින් ඔය ඉන්නවා කට්ටිය එච්චරයි. ඔබට මොකද්ද හම් වෙන දෘෂ්ටිය කියන්නේ ගෙදර ඉඳලා? නිවනට හම් වෙන දෘෂ්ටිය කියන්නේ. ඔන්න දුව ඉන්නවා හොඳට මේකප් එකක් එහෙම දාගෙන එළියට යනවා. මොකද්ද හම් වෙන දෘෂ්ටිය? ඒකයි වෙන්නේ පින්විතනි. ඒක මහත්ය හරි නෝන හරි එනවා පින්විතනි රණ්ඩු සරුවලක් වෙලා කොහෙද ඔෆිස් එකේ ඒකත් කාත් එක්ක හරි. හොසලංගින් මැස්ස යන්න බෑ. ඔබ තේකක් අරන් ගියත් පොලේ ගහන මට්ටමක ඉන්නේ. ඉතින් මොකද්ද ඔබට ලැබෙන දෘෂ්ටිය පින්විතනි? ඔබගේ හිත හැමදෙස්සෙම දැඩිභාවයටපත් වෙනවා ගෙදර ඉඳ ඇති වෙන්නේ. සැඩභාවයටපත් වෙනවා. එහා ගෙදර මිනිස්සේ අර කම්බියට ටික මෙහාට ගන්නවා. ඉතින් හිත හරියට සැඩභාවයටපත් වෙනවා. ඉතින් හිත සැඩභාවයටපත් වෙන කිසිම වෙලාවක දහම ඇතුළට යන්නේ නැහැ පිටින්. හොඳට මතක තියාගන්න. මේක තනිකර ප්‍රායෝගික වැඩපිළිවෙලක් බණපදයකින් මේක කරන්න බෑ. නිවන්න පිටින්. මේ ප්‍රතිපදාව තියෙන තනිකරම මේක නිවන්න. නිව යන්න පිටින්. දහම පාවිච්චි කරන්න ඒ පාවිච්චි කරලා පින්වතුනි මේක හොඳට නිවන්න. එහෙම නොකර ගොඩ යන්න බෑ. එතකොට මේ පින් කටයුතු වලට සම්බන්ධ වෙන්න පින්වතුනි. ඒවට හදවතින්ම සම්බන්ධ වෙන්න. දැන් අද කලේ කීවෙනි දකින්නේ යෝද? පළවෙනි දකින්නේ. එහෙමයි ඔබට තියෙනවනේ මානසිකත්වය. මේ ගිය සතියේ සතියේ දකින්නේ යෝ එකක් කළානේ. දකින්නේ යෝද? ඔය මට්ටමේ නම් මානසිකත්වයේ තියෙන පින්විතනේ. ඉතින් ඔබට පුණ්‍ය බීජ වපුරන්න බෑ. ඔබ ආත්මයක්. ඔබ ආත්මයක්. ආත්මයකට නිවන් දකින්න බෑ පින්විතනේ. නිවන් දකින්න පුළුවන් මොකටද? හිතකට. ඒ හිත ටික ඔක්කොම එකතු කරලා ආත්මයක් බවට පත් කරගෙන නම් ඔබ ඉන්නේ පින්විතනේ. ඔබ ආත්මයක් කියලා හිතාගෙන නම් ඉන්නේ පින්විතනේ. කවදාවත් ඔබට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ තිබ්බේ පළවෙනි දකින්නේ ඔබගේ ජීවිතේ. මහා කාලයකට පස්සේ අවස්ථාවක් හම්බුණා අපිට මේක දැක බලා ගන්න කියලා පින්විතනේ ඒකට සහසම්බන්ධ වෙන්න කියලා පින්විතනේ ඔබට තියෙන්නේ ඒකට කරන්න පුළුවන් උප්පරිම ගරුගුණ සත්කාර සහිතව ඒකට සම්බන්ධ වෙන්න. අපි නම් එහෙමයි පින්විතනේ. ඔබ දැකලා තියෙනවද අපේ මුහුණ වල වෙනසක් තියෙනවා පින්විතනේ. දැන් 8 වෙනි දක්කනේ 21 වෙනි දක්කනේ යෝනේ යා ඔම් එහෙම එකක් නැහැ පින්විතනේ. භාග්‍යවතුන් වහන්සේට කරන පූජාව කොයි වෙලෙත් බොහොම නැවුම් පූජාවක් වෙනවා. මානසිකත්වයේ හදාගන්න එකට. මට තේරෙන්නේ නැහැ මේක කොහොමද ඔබට කියන්නේ කියලා. මම මේ ඔබට පෙන්වන්න හදන්නේ මේකේ තියෙන සිසිලස ඔබට පෙන්වන්න. ඒක ඉතින් වචන වලින් කියලා ඒක ඇති කරවන්න බෑ පින්වතුනි. ඔබ ඇති කරගන්න ඕනේ මේ කාරණාව. ඒ කියන්නේ මේ සම්බුද්ධ ශාසනය අපි කොච්චර සතුටින් ඉන්නවද කියන එක තමයි මේ පෙන්වන්න හදන්නේ. දැන් ඒක වචන වලින් ඔබට දෙන්න බෑ පින්වතුනි. සතුට කිව්වම ඔබගේ සතුට එනවා නම් දෙන්න පුළුවන්. එහෙම බෑ පින්වතුනි. මේක ක්‍රමක්‍රමයෙන් ඔබ විසින් හදාගත යුතු එක. හදන්න පුළුවන්. හදාගන්න. ඒ හදාගන්න විදිහ තමයි පින්වතුනි ඔය කියන්නේ. ඒ දකින්නයෝ මහ පින්කමට සම්බන්ධ වෙනකොට පින්වතුනි ඔබගේ හිත පිරෙන්න සම්බන්ධ වෙන්නේ.
කවදාකවත් ඒක පින්වතුනි මෙච්චරක් කළානේ දැන් මේකනේ දැන් කරන් දින ඕකට නම් ගියත් එකයි නැත්ත් එකයි වගේ තැනකට දාගන්න එපා. පිරෙන්න සම්බන්ධයි. පින් සිතුවිලි වල පුළුවන් තරම් හිත ගිල්ලවලා තියන්න. පින් සිතුවිල්ල ගිල්ලන තරමට පින්වතුනි ඔය හිත මෘදු වෙනවා. ඔය හිත මෘදු වෙන්න පින්වතුනි දහම ඇතුළට යනවා. ඔබ සතුටෙන් ඉන්න පින්වතුනි. ඒ කියන්නේ ඔබගේ හිතට ප්‍රීතිය දැනෙන්න පින්වතුනි දහම ඇබ්සෝබ් වෙන ගතිය හරි වැඩි. ප්‍රීතියක් දැනෙනවා කියලා කියන්නේ පින්වතුනි වෙන මොකුත් නෙමෙයි. ප්‍රීතියක් දැනනවා කියලා කියන්නේ පින්වතුනි අර හිර වෙලා තිබිච්ච හිතේ හිරේ ඇරෙනවා. සැඩ බවට පත් වෙලා තිබිච්ච හිතේ හිරේ ඇරෙනවා පින්වතුනි ටික ටික. ඒක තමයි ඔය සිසිලස කියලා ඔබට දැනෙන්නේ. ඔබ හොඳටම දන්නවා ස්පොන්ජ් එකකට පින්වතුනි වතුර උනනවා. නමුත් කළුවර ලීයකට වතුර උනන්නේ නැහැ පින්වතුනි. ඒකට හේතුව කළුවර ලීය කියන එක හරි තදයි. නමුත් ස්පොන්ජ් එක තද නැහැ පින්වතුනි. එහෙනම් ඔබගේ හිත කළුවර ලීයක් කරගෙන මේක කරන්න බෑ. ඒක ස්පොන්ජ් එකක් කරන්න ඕනේ පින්වතුනි. ඒ කියන්නේ සැඩ ගතියෙන් මිදෙන්න ඕනේ. පුදුම ප්‍රසාදයකින් ජීවත් වෙන්න ඕනේ පින්වතුනි. ඔබ මේ ප්‍රසාදයටපත් වුණොත් දවසක පින්වතුනි ඔබට හිතේ නිවන නම් ඕනෙත් නැහැ. ඉතින් මේක මද? ඒ මට්ටමට හිතේ පින්වතුනි. ඒකයි එක වෙලාවකට හිතා ගන්න බැරි පින්වතුනි. මිනිස්සු මොකද කියලා බුදුදහම පැත්තකට දැම්මේ. ඇත්ත කියන්නේ මේ අපි මේ කතා කරන කොටස් ඇහෙන්න කලින් ඔබ බුදුදහම කොහෙට දාලා තිබ්බේ? ඇත්ත කියන්නේ. කොහෙට දාලා තිබ්බේ? පැත්තකට දාලා. පාංශු කූලේ තියාගත්ත කොහෙද? ඉහේ. කමක් නැහැ. වැරද්ද තිබ්බේ පාංශු කූලේ ඉහේ තියාගත්ත එක නෙමෙයි. බුදුදහම පැත්තකට දාපේ. භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකෙට බිහි වුණේ පාංශු කුල දෙසන්නද? දාන දෙසන්නද? පිරිත දෙසන්නද? ඒකටවත් නෙමෙයි පින්. නමුත් ඒව කරන්න එපා කියනව නෙමෙයි. නමුත් අන්තිමට ඒ ටික විතරයි පින්වතුනි ඔබ කරගෙන ආවේ. ඔබේ ගෙදර සාංගික දානයක් දීලා ඔබ මහා වීරයා වගේ පාරේ ගියේ පින්වතුනි. මතකද? අපි සාංගික දානයක් දුන්නා. නමුත් ඔබ බොහොම වටිනවා පින්වතුනි ඒක. සාංගික දානයක් දුන්නට ඔබ භාග්‍යවතුන් වහන්සේගේ දහමට මොකද්ද කළේ? ඔබගේ හදවතේ කොතනද ඉඩ තිබ්බේ භාග්‍යවතුන් වහන්සේගේ දහමට? දැන් ඔබ ඒක ඉහ මුදුලේ තියාගෙන කටයුතු කරනවා ඇති, දෝලා මස්තකේ තියාගෙන වඩම්මනවා ඇති, ඔක්කොම කරනවා ඇති පින්වතුනි. නමුත් ඉස්සර කොහෙද ඒක තිබුණේ? ඉස්සර ඔබට මන්ත්‍ර පොතක් හම්බුනා නම් එකක් කියනවා බුද්ධ මන්ත්‍ර කියලා, අනිත් එක තියෙනවා දේව මන්ත්‍ර කියලා. ඔබ මොන පොතද වැඩිපුර ගන්නෙ? බුද්ධ මන්ත්‍රය. ඉතින් ඕකම අර අටවිසි පිරිතනේ. ඒකනේ අටවිසි පිරිතනේ. ජින පංජරේනේ. ඕක මොකද්ද? නමුත් අර කාන් රූම් රීන් රූම් කියනකොට මොකද වෙන්නේ? දැන් ඔබට ඒක හරි අන්න ඒ තත්ත්වයේ තිබුණේ පින්වතුනි. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දහම කියන්නේ මොකද්ද කියලා එක බින්දු මාත්‍රයකවත් අවබෝධයක් තිබුණේ නැහැ පින්. දහම පැත්තකට දාලා ජීවත් වෙන්න දෙලා තිබුණේ. ඒක නිසා තමයි පින්වතුනි මේ මානසික සුවයක් ලබන්න බැරි වුණේ මාත්‍රයක්. මේ ලෝකේ මානසික සුවයක් ගන්න පුළුවන් උපරිම තැන පින්වතුනි. නැත්නම් ඇත්තටම එකම තැන. මානසික සුවය කියන එක විඳින්න පුළුවන් එකම තැන පින්වතුනි බුදුදහම. මේ හේතු යුක්ති සහිතව කියන්නේ. නිකන් කරටාවට නෙමෙයි. මානසික සුවයක් විඳින්න පුළුවන් එකම තැන පින්වතුනි. ප්‍රථම ධානය, චතුර්ථ ධානය ආදී වශයෙන් ධානවලවත් ඔය කියන මානසික සුවය විඳින්න බෑ පින්වතුනි. රහතන් වහන්සේ නමක් විඳින්න මානසික සුවය. ඒවත් පීඩාකාරී තත්ත්ව තියෙනවා පින්වතුනි. චතුර්ථ ධානයේ හිටියත් පීඩාකාරී තත්ත්වයක් තියෙනවා මනසේ පින්වතුනි. ඒකට හේතුව චතුර්ථ ධානය කියන එක පවත්ත ඉන්න ඕන එකක්. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ දහම තේරුම් ගියාට පස්සේ පින්වතුනි ඒකේ ආයි පවත්වන්න දෙයක් නැහැ. ඒකයි ඔබට කියන්නේ පින්වතුනි පුළුවන් තරම් බලන්න ඔන්න ඔය මානසික ශාන්තිය ඔබට ලබන්න.
ඒක ලබන්න නම් ප්‍රායෝගිකව මේකට සම්බන්ධ වෙන්න. ඔබ හිතාගෙන ඉන්න එපා මම වෙනස් වෙන්න ඕන වගේ එකක් හිතාගන්න එපා පින්වතුනි. මම ආරාමයට ගියාම වෙනස් වෙන්න ඕන. එහෙම හිතාගන්න එපා පින්වතුනි. මම සාමාන්‍යයෙන් නම් හරි සැඩපරුස මිනිස්සයා. මං ගැන නෙමෙයි කියන්නේ. මම සාමාන්‍යයෙන් නම් සැඩපරුස මිනිස්සයා. නමුත් මං ආරාමයට ආවට පස්සේ මං ඉන්න ඕනේ බොහොම කූල් එකේ ඉන්න ඕනේ. එහෙම හදාගන්න එපා පින්වතුනි. මම සැඩපරුස මිනිස්සයා කියලා එකක් නැහැ. ඔබ මෙතනට ආවට පස්සේ පින්වතුනි ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ தත්තෙට වැටිලා ඉන්න. ඒ තමයි ඔබ. මේ හැදෙන මානසිකත්වයේ තමයි ඔබ. ඔන්න ඔතනට දාගන්න පින්වතුනි. එහෙම නැත්නම් වෙන්නේ අර ගමේ ඉන්නේ පින්වතුනි පොයට සිල් ගන්න යනවා. එතන අපි ගත්තොත් එහෙම ඒ උපාසකම්ම පොයට සිල් ගන්න යනවා. එතන පොයට සිල් ගන්න යන එක තමයි ඒ දාට උපාසකම්ම. ඉතිරි දවස් ටිකේ යාට වෙනම චරිතයක් තියෙනවා පින්වතුනි. ඒ චරිතේ තමයි දැන් යන්නේ සිල් ගන්න. ඒ චරිත සිල් ගන්න ගිහලා එදාට සීලයක් රැකගෙන ඉන්නවා. එහෙම නෙමෙයි බුදුදහමේ කියලා තියෙන්නේ පින්වතුනි. එහෙම ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. ඔබ ආරාමයට එන්න. මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. ඒ සම්බන්ධ වෙලා පින්වතුනි මේ වැඩසටහනේ ඉන්න. ඔබ වෙනම ඇවිදින්න ආරාමේ වැඩසටහනේදී වෙනම කෙනෙක් විදියට ඉන්නව නෙමෙයි පින්වතුනි. මේ තමයි ඔබ. ඔබ උත්සාහ කරන්න පින්වතුනි ඔබව ඒ தත්ත්වයට ගේන්න. වෙනම චරිතක ඉඳලා වෙනම චරිතයක් ගන්න යන්නේ නැතුව පින්වතුනි ඔබව ඒ தත්ත්වයට ගේන්න. ඒ පුණ්‍යවන්ත හිත හදා ගන්න උත්සාහ කරන්න. මම මේ වචන වලින් කියන උත්සාහ කරනවා යමක් පින්වතුනි. මොකද අර දෙබිඩි චරිතයක් තිබුණොත් ඔබට සුවයක් විඳින්න බෑ කවදාවත් මේක. ඔබ අහවලා නමුත් ඔබ ආරාමයට ඇවිදilla මේ බොහොම මෙහෙම ඉන්නවා. එහෙම බෑ පින්වතුනි. එහෙම විඳින්න බෑ. යන උදාහරණයකට කිව්වොත් එහෙම ඔබ වතුරකට දැම්මහම ඔබ වතුර වෙන්න ඕනේ. අන්න එහෙම මානසිකත්වයක් ගැන මම කියන්නේ. අන්න එතකොට පින්වතුනි ඔබට පුළුවන් අඩුම තරමේ ආරාමයට ආවට පස්සේවත් පින්වතුනි පුදුමාකාර මානසික සුවයක් භුක්ති විඳින්න. ඔබ ඔය මානසික සුවය එක බින්දු මාත්‍රයක් හරි භුක්ති විඳොත් පින්වතුනි ආපහු ඔබ ගෙදර යන්නේ නැහැ. මේ සුවය විඳින්න පින්වතුනි මේ සුවය විඳොත් ඔබ ඒකාන්තයෙන්ම පින්වතුනි මේ ශාසනයේ පැත්තටම හැරෙනවා. ආයි එපිටක් බලන්නේ නැහැ. මට ඒක හොඳටම විශ්වාසයි. ඒක කවුරු වුණත් පින්වතුනි මොකද මේ ලෝකේ කවුරු කියලා කට්ටියක් නැහැ නේ පින්වතුනි. අගමැතිද ජනාධිපතිද ඇමතිවරුද ඔහොම කට්ටියක් නැහැ. රජවරුද සිටුවරුද ඔහොම කට්ටියක් නැහැ පින්වතුනි. ඔක්කොම මොනවද? හිත. ඔය හිත හොයන්නේ පින්වතුනි සතුට. ඔය සතුට හොයන හිත පින්වතුනි හරියට සතුට හම්බුණා නම් එහෙමම අනිත් පැත්ත හැරෙනවා. ඉස්සරහට ඔබට බලා ගන්න පුළුවන් මේ දේවල් පින්වතුනි. හිතා ගන්න බැරි જાතියේ මිනිස්සු ඇවිදilla පින්වතුනි මේ ශාසනයේ පැවිද්ද ලබයි. ඔබට හිතා ගන්නවත් බැරි වෙයි ඇයි ඒ කෙනා ආවේ කියලා. තාම තියෙන්නේ පින නැතිකම. නමුත් මේ පුණ්‍ය බීජ වපුරගෙන ඉස්සරහට යනකොට පින්වතුනි ඔය හැමෝම එකතු වෙලා පින් කරන්න පටන් ගන්නවා. ඒකට භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් හැදෙන්න ඕනේ. ඒ බොහෝ පිරිසක් හැදෙද්දි පින්වතුනි හැම කෙනාටම අවස්ථාවක් හම්බ වෙනවා දානයක් මානයක් දෙන්න. බණ ටිකක් යන්තම් අහගන්න. අර සීලවන්ත ගුණවන්ත භික්ෂුන් වහන්සේලාව දැක බලා ගන්න. ඔහොම අවස්ථාව හැදිලා පින්වතුනි කාලයක් යනකොට මිනිස්සු ගොඩක් පින් කරන මිනිස්සු බවට පත් වෙනවා. අන්නේ පින් කරන මිනිස්සු බවට පත් වෙනකොට පින්වතුනි ඒ අයට අවස්ථාවක් හම්බ වෙනවා මේ ධහම කියන එක අවබෝධ කරගන්න. නිකන් කරන්න බෑ පින්වතුනි.
මහා පුදුම පිනක් තියෙන ඕනේ ධර්ම අවබෝධ වෙන්න. බණ ටිකක් අහගෙන හිටියේ පමණින් කවදාකවත් පින්වතුනි ධමයක් තේරෙන්නේ නැහැ. මහා පුදුම පිනක් තියෙන්න ඕනේ. අන්නේ පුණ්‍ය බීජ පින්වතුනි ලෝකේ වැපිරෙනවා ඉස්සරහට. ඒ ඉස්සරහට ඒ පුණ්‍ය බීජ වැපිරේගෙන යද්දි පින්වතුනි ඔබට හිතා ගන්න බැරි જાතිය අය ඇවිදilla පැවිදි වෙයි. දැන් අදටත් පින්වතුනි වෛද්‍යවරයෙක් කියලා පැවිදුනොත් එහෙම හතර වටින්ම අපි බැනුම් අහනවා. ඒකට හේතුව පින්වතුනි මිනිසුන්ට හිතා ගන්න බෑ වෛද්‍යවරයෙක් මොකද මේ පැවිදි වෙන්නේ කියලා. ඒ හිතා ගන්න බැරි තත්ත්වෙට තියෙන්නේ පින්වතුනි මේ මිනිස්සුන්ගේ පුණ්‍ය බීජ තාම මෝරලා නැහැ. ඒ අයත් බණක් දෙකක් අහනවා. දැන් ඔබ හිතලා බලන්නකෝ ඉතින් බණ අහන්නේ ඕනේ තරම් මිනිස්සු. කාටද හිතෙන්නේ මම මේක කරගන්න ඕනේ කියලා? පුණ්‍ය බීජ නැහැ. ඒක නිසා ඔබ හොඳට ඔබ පිනේ දාලා තියන්න පින්වතුනි. පිනේ දාගෙන පින්වතුනි හොඳට පුණ්‍ය බීජ වපුර ගන්න හිත ඇතුලේ. ඒ පුණ්‍ය බීජ වපුරනකොට පින්වතුනි දන්නේම නැතුව ඔබට මේ ධහම තේරිලා තියෙයි. ඔබ අතර ඉන්නවා පින්වතුනි මං හිතනවා හැමෝම එහෙම තමයි. මං කියන්නම් එක ෆැමිලි එකක් ගැන පින්වතුනි. ඔබට මතකයිද පින්වතුනි කාලයක් තිස්සේ බණ අහන්න ආපු දූලා දෙන්නෙක් හිටියා. කන්නඩි එහෙම දාගෙන. කෝ? විශාඛයකට යන බොහෝම දක්ෂ දරුවෝ දෙන්නෙක් හිටියා. නිමුල්ලු දෙන්නෙක්. කෝ? කොහේ යති කියලා හිතනවද? ඒ දූලා දෙන්න අනගාരികාව බවට පත් වුණා. මං කියන්නේ ගියේ අපේ ස්වාමීන් වහන්සේ නමක් මාත් එක්ක ඇවිල්ලා කියනවා ඒ දරුවෝ දෙන්නත් එක්ක න්‍යාය සාකච්ඡාවක් කළා උන්වහන්සේ. බොහොම ධර්මදර ස්වාමීන් වහන්සේ නම. ඒ වගේම ගිහි කාලේ හිටපු ඉංජිනේර කෙනෙක් හරි හොයනවා දහමේ රග කෙරවලට යනකම් එහෙම හොයන જાතිය කෙනෙක්. උන්වහන්සේ ඇවිදලා මට කියනවා ගුරු හාමුදුරනේ මම අර දූලා දෙන්නත් එක්ක න්‍යාය සාකච්ඡාව මට තිබුණේ කරන්න මම එක එක අතට කරකෝ ඇහුවා ගුරු හාමුදුරනේ. ඒ හැම එකකටම බොහොම සාර්ථකව උත්තර දුන්නානේ කියලා. පින්වතුනි ඒවට හේතු තියෙනවා. ඒවට හුදෙක්ම හේතුව අපි විතරක් නෙමෙයි පින්වතුනි. අපි දකිනවා ඒ දරුවෝ ඇවිදලා බණ අහනවා. නිදි කිරා වැටෙන්නේ නැහැ. දැන් නම් වෙනව ඇති දැන්. කවදාවත් මම දැකලා නැහැ නිදි කිරා වැටෙනවා. බොහෝම උද්‍යෝගයෙන් ඒ කටයුත්තට සම්බන්ධ වෙනවා පින්වතුනි. ඒ වගේම අපිට හොඳටම විශ්වාසයි පින්වතුනි තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් ලැබිච්ච ලොකු පන්නරයක් ඔය කියලා. මට ආරංචි විදියට නම් ඒ දූගේ තාත්තා හැම වෛද්‍යවරයෙක් එතුමා ගෙදර ඒ දූලා දෙන්නත් එක්ක පුතා ඔක්කොම තියාගෙන පින්වතුනි දහම් සාකච්ඡා කරනවා. මේ දේශනාව අහලා ගියාට පස්සේ පින්වතුනි ඒ අයගේ ජීවිතේ තියෙන එක මොන හරි දවසකට මෙන්න මේ කාලේ. අන්න ඒ කාලේ පින්වතුනි ඒ පිරිස එකතු වෙලා දහම් සාකච්ඡා කරනවා. ඒ දහම් සාකච්ඡා කරද්දී උකත් පිරිසක් එකතු වෙලා කරන සාකච්ඡාව නෙමෙයි දැන්. ඒක නිසා පින්වතුනි අර අස්සක් මුල්ලක් නෑර. ඔක්කොම පින්වතුනි අර දරුවෝ අහන ඒවාට එක්ක තාත්තා උත්තර දෙනවා තාත්තා අහන ඒවාට දරුවෝ උත්තර දෙනවා. ওই විදිහට පින්වතුනි මේ න්‍යාය සාකච්ඡා මුලින්ම මෙහෙදි නෙමෙයි ඒ දරුවෝ කරන්නේ. ඒ දරුවන්ට අවස්ථාවක් ලැබුණා පින්වතුනි තමන්ගේ දෙමාපියොත් එක්ක එකතු වෙලා අන්න ඒක කරන්න. ඒක නිසා
තමයි අද ඔච්චර අවබෝධයෙන් පින්වතුනි මේ අපි කතා කරන ධර්ම කතා කරන්නේ. මම මේක කියන්න හේතුනේ පින්වතුනි ඔබටත් පුළුවන් නේ ඔය වැඩේ කරන්න. අපිට ආරංචි පින්වතුනි මේ පළාතට ස්වාමින් වහන්සේ නමක් වැඩියොත් එහෙම. පින්ඩපාතේ වඩිනවා එහෙම දැක්කොත් එහෙම පින්වතුනි දුවලා ගිහිලා ඒ පින්ඩපාතේ පූජා කරන එහෙම වැඩපිළිවෙලක් ඒ තාත්තලා අම්මලා ඒ දරුවොත් එක්ක එකතු වෙලා කරලා තියෙනවා. ගෙදරට හරි ස්වාමින් වහන්සේ නමක් වැඩියොත් එහෙම පින්වතුනි. පුදුම විදිහට උන්වහන්සේට ඒ සත්කාර සම්මාන කරන ඒ වැඩපිළිවෙලක් ඒ පවුල් වල කරගෙන යනවා පින්වතුනි. ඒ ගෙදරකට ගියාට පස්සේ පන්සලකට ගියා වගේ දැනෙනවා කියලා අපේ ස්වාමින් වහන්සේට මාත් එක්ක කියලා තියෙනවා. ඒ බේත් හේත් ගන්න ගියාට පස්සේ අපේ වෛද්‍ය මණ්ඩලයේ රජ මගුල් ස්වාමින් වහන්සේලා ලෙඩ වෙන්නේ ඒකද දන්නෙත් නැහැ. බෝධි පූජා තියෙනවද දන්නෙත් නැහැ. ඉතින් අසනීපයක් අර මේ උනාට පස්සේ පින්විතනේ උන්වහන්සේලා වැඩිහාම උන්වහන්සේලා වේ ගෙවල් වලට වඩම්මගෙන දානමාන පුද සත්කාර කළා. එහෙම කරද්දී උන්වහන්සේලා කියනවා පින්විතනේ ඒ ගෙවල් පන්සල් වගේ. මෙන්න මේ පරිසරයයි පින්විතනේ. එතකොට මේ දරුවන්ට අද මහ යහපතක් වෙලා තියෙනවා නම් පින්විතනේ මේ එකම හේතුව ඒ දෙමාපිය විසින් ගොඩනගලා දීපු ඒ පරිසරය. ඒ පුණ්‍ය පරිසරයක හැදිච්ච නිසා පින්විතනේ හරි පුණ්‍යවන්ත විදිහට ඒ ගමන යනවා. හදාගන්න පින්වතුනි මේ පරිසරය. ඔබ දරුවොත් එක්ක එනවා නම් බණ අහන්න පින්වතුනි ඔබේ ගෙදර හදාගන්න මේ පරිසරය. මම ඔය එක ෆැමිලි එකක් ගැන ඔහොම කිව්වේ තව ඕනේ තරම් තියෙනවා පින්වතුනි. ඒ අම්මා තාත්තා එකතු වෙලා තමන්ගේ දරුවොත් එක්ක දහම් සාකච්ඡා කරලා ඒ කටයුතු කරපු ස්වාමින් වහන්සේලාගේ ඉන්නවා පින්වතුනි. ඒ අම්මා තාත්තට පින්සෙ දෙන්න දරුවෝ ඔක්කොම සාසනීය පින්වතුනි. නිකන් ඇවිදින්න නෙමෙයි. අවබෝධයෙන් ඇවිදilla ශාසනයට. අපි අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ පින්වතුනි. ඒ අය කතා කරලා තියෙන්නේ ඔල්රෙඩි ඒවා. ඒකයි අපි ඔබට කියන්නේ පින්වතුනි ඔබගේ පුතා ඔබගේ දුව ශාසනයට එනකම්ම ඉන්න ඕනේ නැහැ නේ අය සාකච්ඡාව කරන්න. ඔබට පුළුවන් මේ සාකච්ඡාව කරන්න ගෙදරදී. පුංචි කාලයක් දාගෙන පින්වතුනි දරුවොත් එක්ක එකතු වෙලා කතා කරනවා. දරුවන්ට ඔය යහපත කළේ නැත්නම් පින්වතුනි මහ විනාශයක් වෙන්නේ. අද මහ පුදුමාකාර සතුටකින් ජීවත් වෙනවා පින්වතුනි ඒ දරුවෝ. ඒ සියලු දෙනා එකතු වෙලා කපලා දුන්න පාර. අම්මා තාත්තා ඒ වගේම යාළුවෝ කවුරු හරි ඒවට සම්බන්ධ වෙලා කටයුතු කරපු දානමාන ආදී වශයෙන් දෙන්න. අන්නේ පරිසරය හදන්න. තව ඉන්නවා එහෙම. පුංචි දරුවෝ තියාගෙන ඉන්න අපේ පිරිස ඉන්නවා. ගන්න ඒ ඔළුවට. පුංචි උනාට කමක් නැහැ. දරුවොත් එක්ක කතා කරන්න දහම. පුංචි දේවල් වලින් පටන් ගන්න. අනිත්‍යතාවය පැහැදිලි කරන්න පුළුවන් පුංචි දේවල් වලින්. බිල්ඩින් බ්ලොක්ස් වලින් අනිත්‍යතාවය පැහැදිලි කරන්න පුළුවන්. පෑන් ටිකක් අරගෙන පැහැදිලි කරන්න පුළුවන් පින්වත. අකුරු ටිකක් ලියලා පැහැදිලි කරන්න පුළුවන්. ඒ පැහැදිලි කළා ඒගොල්ලොත් එක්ක ඒක සාකච්ඡා කරන්න පින්වත්නි. අහන්න ප්‍රශ්න. පුතා කියන්න බලන්න මේක කොහොමද විස්තර කරන්න කියලා. ඔය විදිහට පින්වත්නි ඔබ න්‍යාය සාකච්ඡාවකදී ගන්න දෙයක් තියෙනවා නම් පින්වත්නි ඒ න්‍යාය සාකච්ඡාව ඔබ ගෙදර ගිහිල්ලා කරන්න. ඔබගේ දරුවාට දෙන්න ඕනේ වටිනම සම්පත ඒකනේ. මම දන්න ඔබ හිතාගෙන ඉන්නවා මගේ දරුවෝ ලොකු වුණාට පස්සේ සාසනයට තමයි ආයි කතා දෙකක් නැහැ සාසනයට තමයි කියලා. ඒක හරි පින්වතුනි. දැන් එතනින් එහාට ලොකු වෙන කලින්මක් කරන්න. ඔබ දහම දෙන්න දරුවට මේක. ටික දෙන්න දහම. ඒකට වෙලාවක් කලාවක් හදාගන්න. ගණන් වලට සර් කෙනෙක් එනව නේද ගෙදරට පින්වතුනි. ඉංග්‍රීසි වලට සර් කෙනෙක් එනව නේද ගෙදරට. අන්න ඒ වගේ පින්වතුනි ඔබ වෙලාවක් හදාගන්න. නිවනට පින්වතුනි. දරුවන්ට තල්ලුවක් දෙන්න. අපි බොහෝම අගය කරනවා පින්වතුනි එහෙම දෙමාපියන්. තමන්ගේ දරුවට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා පින්වතුනි නිවිදල සැනසෙන්න.
ඒ සහයෝගය දෙන්න. එතකොට මේ දරුවෝ ශාසනයට එන්නේ අවබෝධ කළාමයි පින්වතුනි. අවබෝධයෙන්මයි එන්නේ. තාත්තා කියනවා නම් මම යන්නම් ඉතින් ඒ වුණාට මම දී කියන්නයි හිටියේ. එහෙම එකක් නැහැ පින්වතුනි. කෙලින්ම පින්වතුනි අවබෝධයෙන් එන්නේ. ආසාවෙන්මයි එන්නේ. ඒකට හේතුව මේ දෙමාපියෝ විසින් කරපු මේ මහා සත් කටයුත්ත. ඒක නිසා ඔබට ලොකු වගකීමක් තියෙනවා. මොකද ඔබ තාම අම්මනේ. ඔබගේ දරුවෝ දීගේ ගිහිල්ලා ඇති සමහර විට. නමුත් ඔබ තාම අම්මනේ. ඔබට තියෙන වගකීමක් පුතේ මේක පොඩ්ඩක් අහමුකෝ. ඔය මට්ටමින් හරි ගියද පොඩි අය නම් එන්න පුතේ අහන්න. ඉඳ ගන්න ඔහම ඉඳ ගන්න. අද කන්න දෙන්නේ නැහැ මේක ඇහුවේ නැත්තම්. ඔය මට්ටමින් හරි කම. ඔබ කියයි එහෙම හොඳ නෑනේ. ඒතකොට කන්න දෙන්නේ නැහැ ගණන් ටික හැදුවේ නැත්තම් ඒක හොඳයි. ගණන් ටික හදලා කොහෙද ගියේ පින්වතුනි? නමුත් මේ ධර්මයක් අවබෝධ කරගත්තා නම් පින්වතුනි තමන්ට මහා යහපතක් වෙනවනේ. ගණන් හදලා අපි යන්න ගිය දිහා දැක්කනම් එහෙම ඔබ ඒක නිසා මේව හොඳට ඔලුවට ගන්න පින්වතුනි. ලෝකේ අධ්‍යාපනයේ පස්සේ දුවයි. හේතුව පින්වතුනි ලෝකයට අධ්‍යාපනයෙන් තොර දෙයක් නැති නිසා. මොකද මේ මිනිසුන්ගේ හිතට පීඩාවක් ආවට පස්සේ පින්වතුනි මේ පීඩාවෙන් නිදහස් වෙන්න ක්‍රමයක් නැහැ වෙන. නිදහස් වෙන්න නම් සල්ලි ඕනේ. පින්වතුනි සල්ලි හම්බ වෙන්න නම් මොකක් හරි ලොකු රස්සාවක් කරන්න ඕනේ. කුලී වැඩක් කළාට එහෙම ලොකුවට සල්ලි හම්බ කරන්න බෑ. ඒක නිසා පින්වතුනි හැමෝටම ඕනේ මොකක් හරි ලොකු රස්සාවක් කරන්න. ඒ ලොකු රස්සාවක් කරන්න තමයි ඉගෙන ගන්න ඕනේ පින්වතුනි. දැන් මට ඔබ කියන්න මෙහෙම. මෙතන ඇති නේද කලා විෂයන් හදාරපු අය. ඇයි කලාව හැදෑරුවේ? ඇයි ගණිතය කළේ නැත්තේ ඇයි? කලාව හදාරන්න කියලා ගණිතය නැති වුණා නේද? දැන් මෙතන ඇති ගණිතය විෂය හදාරපු අය. කලාව නැති වුණා නේද? නමුත් ඕලෙවල් වලට යනකම් අපි ඔක්කොම කළානේ. ඊට පස්සේ අපි එකක් අතහැරියා නේද? පින්වතුනි ඔක්කොම අතහැරලා එක පැත්තක් තෝරගත්තා නේද? ඇයි අර ටික අතහැරියේ පින්වතුනි? අපරාධෙනේ. මම මේ ඔබට පෙන්වන්නේ ඉගෙන ගන්න පින්වතුනි සල්ලි හොයන්න කියන එක ඔප්පු කරලා පෙන්වන්න. අපි ඉගෙන ගන්නේ සල්ලි හොයන්න. ඕද නැද්ද? නැත්නම් අපි ඉගෙන ගන්නේ අපරාධෙ හින්දාද? අර අනිත් ටික අපරාධෙනේ ගණනුත් ටිකක් දැනගන්න ගණනුත් ඕනේ අපරාධේ. විද්‍යාව අපරාධේ. ඉතින් විද්‍යාව අපරාධ නම් ඇයි කලා කළේ? ඇයි කලාව වලට සබ්ජෙක්ට් 3ක් විතරක් තෝරගත්තේ පින්වතුනි කලාව තියෙන ඕනි තරම් කරන්නේ? PhD එක කරන්නේ ඇයි එක සබ්ජෙක්ට් එකක් විතරක් තෝරගත්තේ? ඒක එකකිනුත් චුට්ටි කෑල්ලක් තෝරගත්තේ ඇයි පින්වතුනි? ඔක්කොටම PhD වෙන්න තිබ්බ. ඔක්කොම එකතු කරලා PhD එකක් කරන්න ඕන. ලෝක PhD. නෑ පින්වතුනි ඔබට ඕනේ මොකුත් නෙමෙයි. ඉගෙන ගන්න වෙන දෙයකට නෙමෙයි ඉගෙන ගන්න සල්ලි හොයන්න. සල්ලි හොයන්නේ ඇයි? සල්ලි හොයන්නේ ඇයි? පින්වතුනි පීඩාවක් එනකොට ඒකට තියෙන එකම උත්තරේ ඕක බව ඔබ දැනගෙන ඉන්න නිසා. ඔබ දන්නේ එච්චරයි. හිතට පීඩාවක් ආවට පස්සේ පීඩාවෙන් නිදහස් වෙන්න සල්ලි ටිකක් වියදම් කරලා කරන එකක් විතරයි ඔබ දන්නේ. පින්වතුනි මොකද පීඩාවෙන් එළියට එන්න පුළුවන් විදිය හේවත් පීඩාව උපදින විදිය නැති කරන එක. මේ ලෝක සත්‍යය දන්නේ නැහැ. ඒක නිසා මේ ලෝක සත්‍යය ඔබට කියලා තියෙනවා පින්වතුනි පුළුවන් තරම් ඉගෙන ගන්න කියලා. ඉගෙනගෙන සල්ලි හම්බ කරන්න කියලා. ඉගෙන ගත්ත අය මට කියන්න දැන් ඔක්කොම ඉගෙනගෙන ඉන්නේ. ඔය ඉගෙන ගත්ත පඩිය අපි කෙලින්ම දෙමුකෝ මොනවාට හරි දෙමු. අපි ඒව පාවිච්චිට ගන්න නැතුව ඉමු. සාමාන්‍ය කුලියක් කරලා ජීවත් වෙන මිනිස්සෙගේ ප්‍රමාණය විතරක් අරගෙන ඊටු ටික අපි ඔක්කොම දන් දෙමු. දැන් හිතෙන්නේ නැද්ද අපරාධ ඉගෙන ගත්තේ කියලා? එතනට ආවට පස්සේ හිතෙනව නේද පින්වතුනි අපරාධ ඉගෙන ගත්තේ කියලා එහෙනම්. එහෙනම් මේ ඉගෙන ගන්න වෙන මොකටවත් නෙමෙයි පින්වතුනි සල්ලි හම්බ කරන්න. සල්ලි හම්බ කරන්නේ වෙන මොකටවත් නෙමෙයි පින්වතුනි මානසික පීඩාවට උත්තරයක් තියෙන සල්ලි වල කියලා හිතන් ඉන්න නිසා. මං කියන්නේ පින්වතුනි දැන් අපි වෙනස් වෙන්න ඕනේ කාලය ඇවිදilla. මම මේකෙන් කියන්නේ ඉගෙන ගන්න එපා කියලා නෙමෙයි පින්වතුනි. අපි මානසිකත්වයේ ඊට වඩා තව තියෙනවා පින්වතුනි ගමනක් යන්න අපිට.
දැන් මේ සමහර අම්මලා තාත්තලාට පින්විතනේ හිතන නැද්ද මොකද ගුරු හාමුදුරුවෝ සමහර වෙලාවට කියනවා ඒ අහවල් හාමුදුරුවෝ PhD holder කෙනෙක් අහවල් අනගාരികාව PhD holder කෙනෙක් එහෙම කිව්වට පස්සේ ඔබට හිතනවද පින්විතනේ මේ ගුරු හාමුදුරුවෝ කියන්නේ ඉතින් PhD holdersලා කියන්නේ ලොක්කෝ කියලා නේද කියලා. ඉතින් අපේ දරුවොත් PhD holdersලා වෙන්න එපා එහෙනම් කියලා. එහෙම නෙමෙයි මේ කියන්නේ පින්විතනේ. ඔබට වැරදිලා. මම ඔබට පෙන්වන්නේ PhD එක කළත් ඇයිලා නතර වෙලා තියෙන්නේ මෙතන කියලා. එන මේ ගිහිල්ලා දැන් මෙතන ඉන්නේ කියලා. ඔබට මතකද ඒක දවසක් කතාවක් කිව්වා. මම ආයි මතක් කරන්නම් ඒක. එදිනේ මිනිස්සේ කියලා මේ මිනිස්සුන්ට ලොකු උවමනාවක් තිබිලා තියෙනවා සල්ලි හම්බ කරන්න. මොනවා හරි දෙයක් හම්බ කරගන්න. මිනිස්සයා දැන් කැලේකට ගිහිල්ලා පින්විතනේ මේ කැලේ ඇවිදගෙන යනවලු මට මොකක් හරි හම්බ වෙයි මං කොහොම හරි සල්ලි හම්බ කරගන්නවා ආදි වශයෙන් කියලා පින්විතනේ මේ මිනිස්සයා කැලේකට ඇතුල් වෙලා පින්විතනේ ගහක් හරි කපලා මං ඒ ගස් ටික විකුණලා හරි හම්බ කරගන්නවා කියලා ඉස්සරහට යනකොට පින්විතනේ හාමුදුරු කෙනෙක් ඉන්නවලු භාවනා කර කර. මේ හාමුදුරුවෝ භාවනා කර කර ඉන්නකොට පින්විතනේ මේ මිනිස්සයා ඇහුවලු ස්වාමීනි මෙතනින් එහා මොන වගේවද තියෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු මේ අපි උදාහරණ ටිකක් ගමු. මෙතනින් එහාට තියෙනවා මේ හොඳ සඳුන් ගස්. එහෙම කියලා ඇහුවාම මෙයාට මදි දැන් සඳුන් ගස්ද තියෙනවා. ඒතකොට එතනින් එහාට තව මොකුත් තියෙනවා වගේ දන්නවද? එතනින් එහාට තියෙනවා මිනිරන්. ඊටත් වඩා හොඳ එකක් තියෙනවද? එතනින් එහාට තියෙනවා මැණික්. එතනින් එහාට රිදී ආකාරයක් තියෙනවා. එතනින් එහාට රත්තරන් ආකාරයක් තියෙනවා. එතනින් එහාට එළවුවාම හාමුදුරුවෝ මොකද්ද කිව්වේ? බොල මෝඩයෝ. මම මේ ඉන්න එකෙන් ඔබට පේන්නේ නැද්ද එතනින් එහාට මොකද තියෙන්නේ කියලා. මම කතාව හදලා කියන්නේ මේ මගේ භාෂාවට ගැලපෙන්නේ. මොකද්ද කියන්නේ? බොල මෝඩයෝ. ආයි කියන්නේ බොල මෝඩයෝ. මම මෙතන ඉඳගෙන ඔය ටික ඔක්කොම ගැන දන්නේ උඹට තේරෙන්නේ නැද්ද මම ඔය ටික ඔක්කොම පහු කරගෙන තමයි මේ ඉන්නේ කියලා. දැන් රත්තරන් ආකාරය ගැන දන්නව නේද පින්විතනේ මේ හාමුදුරුවෝ? එහෙනම් රත්තරන් ආකාරයට එහින් තිබිලා තියෙන මොකද්ද? මොකද්ද? පොන්නෝක. ඒකයි පින්විතනේ. O level කළා, A level කළා, කැම්පස් ගිහලා, MSc කළා, PhD කළා. ඒ හාමුදුරුවෝ ඒ අනගාരിക අනෝන්ලා දැන් ඉන්නේ මෙතන කියලා පෙන්වන්නයි ඒ කරන්නේ කියන්නේ පින්විතනේ. එහෙම නැතුව ඒ ගත්ත උපාධි ලොකුයි කියන්නේ නෙමෙයි පින්විත. මම ඒවත් එක්ක තරහක් අමනාපයක් නැහැ පින්විතනේ. හරිම නිෂ්පලයි කියලා දැනෙනවා. සමාජේ ලොකුකමට ඉන්න හොඳයි. ඉතින් ලොකුකමට ඉඳලා අන්තිමට බලු තඩියෙක් වෙලා උපදින්න හරි ෂෝක්. දැන් ඒකෙන් කිව්වේ නෑ උගත් අයට පහර දෙනවා එහෙම නෙමෙයි මේ. වැරදියට ගන්න එපා. මාන්නක්කාරකමට හොඳයි. නම් ලව්ව ඵලෙ මොකද්ද? නොමරන දෙයක් ලැබපු කෙනෙක් අත උස්සන්න අධ්‍යාපනය හරහා. අරන් යන්න පුළුවන් දෙයක් ලැබපු අය අත උස්සන්න අධ්‍යාපනය හරහා. මේ අධ්‍යයනයෙන් එහාට අඩිය තියන්න පුළුවන් එක දෙයක් කියන්න අධ්‍යාපනයෙන් ගත්ත පින්විත. අන්න ඒකයි අපි ඔබට මේව මතක් කරන්නේ. ඒක නිසා අධ්‍යාපනය කරන්න දරුවන්ගේ. නමුත් මේ දහම දෙන්න පින්විතනේ. ඔය ළමයා බස් එකෙන් පල්ලට ඇල්ල මැරුණොත් එහෙම ඒකට PhDත් නෑ ඒකට ශිෂ්‍යත්වෙත් නෑ අන්තිමට ඒකට මනුස්සත්වයක් නෑ පින්විත. මේවා තේරුම් ගන්න. නොමරන කෙනෙක් කියලා හිතාගෙන ඉන්නේ ඔබ පින්විත. නමුත් කොයි වෙලාවෙ ඒවා වේද කියලා කවුද දන්නේ? ඒක නිසා ලෑස්ති කරලා තියන්න. දැන් ඉඳලම දහම කතා කරන දරුවා පොඩි කියලා හිතන්න එපා. කතා කරන්න දහම. ඔබටත් හොඳයිනේ පින්විත.
දහම කතා කරන්න. ඔබට තේරිච්ච දහම කියලා දෙන්න. එතකොට සමහරට දවසක දරුවා පැවිදි වෙන තීරණය කරන්නේ අම්මගෙන් බණ අහලා පින්වතුනි. නිකමන හිතලා බලන්න. කොයිතරම් අභිමානයක්ද කියලා ඔබට. ඔබත් එක්ක දහම් සාකච්ඡා කරලා ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි පින්වතුනි දරුවා තීරණය කරලා තියෙන පැවිදි වෙන්න. දැන් මේක ඇහුවට පස්සේ ඔබ හිතාගන්නේ මොකද්ද? බණක් නම් කියන්නේ කවදක්වත් කියලා. ඔබ තව සුව විඳින්නකෝ පින්වතුනි. ඔබ සුව විඳිනකොට ඔබට හිතෙයි මේ ලෝකෙට මේක දෙන්න ඕනේ කියලා. හදාගන්නේ මානසිකත්වය. එතනට හිත නැඹුරු කරලා තියාගන්න. පුළුවන් තරම් පින් කරන්න.